ආයිබෝන් දෙපොතේ ඔයගොල්ලෝ හැමෝටම මම විශ්වාස කරනවා මාව ඉතාම හොඳින් ඇහෙනවා සහ මාව ඉතාම හොඳින් ශ්‍රවණය වෙනවයි කියන ඇහෙනවා කියන්නේ ඉතින් ශ්‍රවණය වෙනවනේ ඉතාම හොඳින් පේනවයි කියන කාරණේ අපි වාර විභාගයේ ප්‍රශ්න පත්‍රයට තමයි යොමු වෙන්නට උත්සාහ කරන්නේ ඔයාලා වාර විභාගය ඉතාම ආසන්න කාලයක තියෙන නිසාවෙන් අපි 2024 වයම පළාත් ප්‍රශ්න පත්‍රය සමහරුන්ට මුද්‍රණය කරලා දුන්නා සමහරුන්ට PDF කොපීස් යවුවා. ඉතින් ඒක සාකච්ඡා කරන්න තමයි අද දවසේදී මේ උත්සාහ කරන්නේ. ඉතින් එතකොට මේ සමහර දුල පුතලා ඉන්නවා මාව අඳුරන අය, සමහර අය ඉන්නවා මාව ජීවිතේට දැකපු නැති අය. ඉතින් ඒ දන්න නොදන්න සියලු දෙනාම ඉතාම සාදරෙන් සහ ගෞරවයෙන් සෙනෙහසෙන් අද දවස වෙනුවෙන් අපි බොහොම සාදරෙන් ඔයාලව පිළිගන්නවා. රයිට්. ඒ පිළිගැනීම මේ විදිහට කරන ගමන් අපිට චූටි වෙලාවක් දෙන්න මේ චූටි වෙලාව ඇතුළත අපේ පේපර් එකට යන් සහ තවත් බොහෝ දෙනා අපිත් එක්ක සම්බන්ධ වෙමින් සිටින නිසා. රයිට්. ඒකින්ද මිනිත්තු කිහිපයක් දෙන්න අපි පුතේ මම හිතනවා දැන් පේපර් එක ඕගොල්ලන්ට දිස් වෙනවයි කියන කාරණේ. පේපර් එක අපිට පෙනෙමින් තියෙනවා. අපි පේපර් එක කතා කරන්න උත්සාහ කරමු. කෙටි ප්‍රශ්න පත්‍රයක ඉන්න නිසා අපි දඩබඩ ගාලා මේ ටික කතා කරගෙන යන් සමහර දේවල් ළමයි බෝඩ් එකට අවශ්‍ය කැල්කියුලේෂන් තියෙද්දි අපි එතෙන්ට යන්න නැති වෙලාවට මෙතෙන්ට යන් අනිත් කාරණේ ඔයගොල්ලන්ගේ සක්‍රීය දායකත්වයක් අපි බලාපොරොත්තු වෙනවා සක්‍රීය දායකත්වයක් යන්නේ අදහස් වෙන්නේ චුට්ටක් මයික් එක ඔන් කරලා අදාළ වෙලාවට කතා කරන්න. හරි අපි පළවෙනි ප්‍රශ්න බලමු. ආයතනයක ගිණුම්කරණය භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ. දැන් මේවට ඉතා මනමින් පේන්න ඕන ප්‍රයෝජනයක් වන්නේ කියලා නෙමෙයි අහන්නේ. ප්‍රයෝජනයක් නොවන්නේ. ආයතනයක ගිණුම්කරණය භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ. හරි. මොකක්ද උත්තරේ? දැන් පළවෙනි එක තීරණ ගැනීමට ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ලබාගත හැකියි. ඇත්තනේ නේද? ගිණුම්කරණය තීරණ ගන්න ඇල්මැති පාර්ශවයන්ට තොරතුරු ගන්න පුළුවන්. ඉතින් ඒක ඇත්තටම ගිණුම්කරණයේ ප්‍රයෝජනයක්නේ. දැන් මේ අහන්නේ ප්‍රයෝජනයක් නොවන්නේ මොකක්ද කියලානේ. ආයතනයේ සම්පත් පාලනය කළ හැකි වීම. ඔව් ඉතින් ගිණුම්කරණය නිසා ආයතනයේ අපි සම්පත් පාලනය කිරීමක් කරනවා. ඒක හරි. ගනුදෙනු සම්බන්ධයෙන් සිදුවන වංචාවන් හඳුනාගත හැකි වීම. ඔව් ඉතින් ගිණුම්කරණය නිසා සමහර වෙලාවට වංචාවන් හඳුනා ගන්න පුළුවන්. කාලච්ඡේදයේ ලාභය ඉහළ නංවා ගත හැකි වීම. ඇත්තට මේ ගිණුම්කරණයක් තියෙනවා කියලා ලාභය ඉහළ නංවා ගන්න පුළුවන්ද කියන එක නම් ප්‍රශ්නයක්. ඊගාවට ව්‍යාපාරය පිළිබඳ විනිශ්චයන්ට එළවෙන්න තොරතුරු ලබා ගත හැකි. ඔව් ඇත්ත. ව්‍යාපාරය පිළිබඳ විනිශ්චයන්ට එළවෙන්න තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා ගිණුම්කරණය නිසා. ඒක ඇත්ත. එතකොට තප්පරයක් ඉන්න ළමයි. අපිට මේ ප්‍රශ්නෙට උත්තරය වෙන්නේ මොකක්ද කියන එකයි දැන් හොයා ගන්න ඕන විනාඩියක් ඕගොල්ලන්ට ඉන්න සිද්ධ වෙනවා. තප්පරකින් පොඩි වෙලාවක් දෙන්න. එතකොට පුතේ මේ අපි හිටියේ පළවෙනි ප්‍රශ්නෙට. එතකොට පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මොකක්ද? ආයතනයක ගිණුම්කරණය භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ. මේකේ පස්වෙනි එක කියන්නේ ව්‍යාපාරය පිළිබඳ විනිශ්චයන්ට එළඹීමට තොරතුරු ලබා ගත හැකි වීම. ඔව් ඒක ගිණුම්කරණයේ තරම් ප්‍රබල අරමුණක්නේ තීරණ ගන්න තොරතුරු දෙන එක. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? කාලච්ඡේදයේ ලාභය ඉහළ නංවා ගත හැකි වීම කියන එක. අතරම කාලච්ඡේදයේ ලාභය ඉහළ නංවා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ගිණුම්කරණය නිසා. ඒ අනුව නිවැරදි වර්ණය අංක 4. පළවෙනි ප්‍රශ්නේ නිවැරදි වර්ණය අංක 4. හරි නේද? පළවෙනි ප්‍රශ්නේ නිවැරදි වර්ණය අංක 4. හරිනේ? එහෙනම් ඔන්න කතාව පැහැදිලි දැන් පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ කීයද? අංක 4. මම ඕනම් මේ හරිය ලියන්න මම ඊපස්සේ මහලා දාන්නම්. පළවෙනි ප්‍රශ්නේ නිවැරදි වර්ණය අංක 4. රයිට්. අපි යන්නට උත්සාහ කරමු. දෙවෙනි ප්‍රශ්නෙට හරියන උත්තරේ හොයාගෙන. රයිට්. අපි යන්න උත්සාහ කරනවා දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර හොයාගන්න. රයිට්. මොකද්ද දෙවෙනි ප්‍රශ්නේ කියන්නේ? ගිණුම්කරණයේ ප්‍රායෝගික කාර්යයන් කිහිපයක එකතුවකි. ඒවා ගිණුම්කරණ ක්‍රියාවලිය ලෙස හඳුන්වයි. ගිණුම් කරන ක්‍රියාවලියේ පහත සඳහන් කාර්යයන් සිදු කරනු ලබන නිවැරදි අනුපිළිවෙල. අන්න බලන්න පහත සඳහන් කාර්යයන් සිදු කරන නිවැරදි අනුපිළිවෙල මොකක්ද කියලා අහන්න. අතන පුතේ ඔය කාරණේ මේ ඊයේ පෙරේදා තිබ්බ 2025 A level paper එකට අනුව නම් 25 A level paper එකේ පළවෙනි ප්‍රශ්න විදිහට අහුවෙත් ඔන්න ඔය වගේ ප්‍රශ්නයක්. දැන් අපි බෝඩ් එකට එමුකෝ චුට්ටක්. මාව හොඳින් පේනවනේ. රයිට්. එතකොට මුලින්ම සිද්ධ වෙන්නේ ගනුදෙනු තියෙනවා. ඔයාලට මාව පේනවා මුලින්ම සිද්ධ වෙන්නේ ගිණුම් කරන ක්‍රියාවලියේදී ගනුදෙනු තියෙනවා. හරි නේද? එහෙනම් accounting පටන් ගන්නෙ මොකෙන්ද? accounting පටන් ගන්නෙ ගනුදෙනුවකින්. හරි. ඊට පස්සේ ගනුදෙනු ලියන්නේ මොකේද? ගනුදෙනු ලියනවා අපි මූලික ලියවිලි වල නේ. මොන වගේද ලියන්නේ? මූලික ලියවිලි. මේ මූලික ලියවිලි වලටම තමයි මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ. නේ? මූලාශ්‍ර ලේඛන කියලාත් කියනවා.
right මාව ඉතාම හොඳින් ඇහෙනවා ඇති සහ පේනවා ඇති. ඊට පස්සේ මේ මූලික ලියවිලි වල එහෙම නැත්නම් මූලාශ්‍ර ලේඛන වල ලියන තොරතුරු ඊට පස්සේ අපි කොහාටද ගේන්නේ නේද? ඊට පස්සේ අපි මේවා ගේනවා උපයෝගී පොත්වලට. අපි කියනවා එහෙම නැත්නම් ජර්නල් කියලා. උපයෝගී පොත් නැත්නම් මූලික පොත් නේ. එහෙම නැත්නම් අපි කියනවා ජර්නල්. මේ ජර්නල් වල සටහන් කර. ජර්නල්. ජර්නල් වල සටහන් කළාට පස්සේ මොකද්ද කරන්නේ? මේ දේවල් කළාට පස්සේ අපි මේවා ලෙජරේට පිටපත් කරනවා නේ. ලෙජරය. ලෙජරේට පස්සේ මොනවද තියෙන්නේ? ලෙජරේට පස්සේ තියෙනවා ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුම තියෙනවා. ශේෂ පිරික්සුමට පස්සේ මොනවද තියෙන්නේ? ශේෂ පිරික්සුමට පස්සේ තියෙනවා අවසාන කිරු. අවසාන කිරු. ඒතකොට ඔන්න ඔය විදිහට තමයි මේ අවසාන කිරුන් එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන කියලාත් කියනවා. ඔන්න ඕක තමයි ගිණුම් කරන ක්‍රියාවලියේ තියෙන අනුපිළිවෙල වෙන්නේ. මම බොහොම කැතට ලිව්වේ. ඕක තමයි අනුපිළිවෙල වෙන්නේ නේ. කොහොමද වෙන්නේ? ගනුදෙනු තියෙනවා. මූලික ලියවිලි වල නැත්නම් මූලාශ්‍ර ලේඛන වල ලියනවා. පස්සේ ඒවා උපයෝගී පොත් නැත්නම් මූලික පොත් නැත්නම් ජර්නල් වල ලියනවා. ඊගාවට ඒවා ලෙජරේට පිටපත් කරනවා ශේෂ පරීක්ෂවර ගන්නවා. අවසානයේ මොනවද හදන්නේ? අවසානයේ අපි අවසාන ගිණුම් හෙවත් මූල්‍ය ප්‍රකාශන හදනවා. දැන් බලමු අපි මොහොතකට ගිහිල්ලා අපේ පේපර් එකේ මේක කොහොමද කියන්නේ කියලා. මේ බලන්න. මොනවද කියන්නේ? මුලින්ම කියන්නේ උපයෝගී පොත්වල වාර්තා කිරීම A. එහෙනම් උපයෝගී පොත් කියන එක මෙතෙන්ට දාගමුකෝ. A මෙතෙන්ට දැම්මම මම පස්සේ බෝඩ් එක පෙන්නන්නම් ඈ. ඊගාවට ශේෂ පරීක්ෂම B. ශේෂ පරීක්ෂම B. right. ඊගාවට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම කියන්නේ අන්තිම එක ඒක C. ඒක C. ඊගාවට ලෙජරේට පිටපත් කිරීම D. ලෙජරේ තියෙන්නේ මෙතන. right. දැන් මම මෙතනින් කෙලින්ම ස්ක්‍රීන් එකට නැතුව මගේ බෝඩ් එකට එන්න. දැන් ඔයාලට බෝඩ් එකේ පේනවනේ. දැන් ඔයාලට බෝඩ් එක පේන. ඉන්න පොඩ්ඩක් බලන්න. මේ අතරම සමහර ළමයි අපිට හරියට කරදර කරනවා. මේ ලොකු ප්‍රමාණයක් ඉන්න මීටින් එකකට ආවහම මේ ප්‍රශ්නේ තියෙනවා. හරි දැන් හරි. නේද? මේ ස්ක්‍රීන් එකේ අපිව පේන්නේ වෙන කට්ටියව තමයි පේන්නේ. right. බලන්න දැන් මේ අනුපිළිවෙල අපිට ගන්න හැකියාවක් තියනවාද කියලා ඉන්න බලන්න මේක මිනිමයිස්ම කරලා දාන්න. හරි. දැන් ඔයාලට පේනවා ගනුදෙනු මුලින්ම තියෙන්නේ A. ඊට පස්සේ D. ඊට පස්සේ B. ඊට පස්සේ C. එතකොට A D B C. හරිනේ? මොකක්ද අනුපිළිවෙල? A D B C. right. අපි බලමු A D B C කියලා උත්තරයක් තියෙනවද කියලා. ගිහින් බලන්න උත්තරයක් තියෙනවද කියලා A D B C. මේ තියෙන්නේ කීයද නිවැරදි වර්ණය? නිවැරදි වර්ණය අංක 4 නේ. ඒතර දෙකට උත්තරේ 4. right. අපිට පැහැදිලි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 4. right. අපි යන් ඊගාවෙකට. ඊගාව එක 3. මොකක්ද කියන්නේ? මෝටර් රථ අලෙවි කරන ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දක්වා ඇත. මේ බලන්න පුතා. මේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ කොහෙද? මෝටර් රථ අලෙවි කරන ව්‍යාපාරය. එහෙනම් ඒ ව්‍යාපාරයේ තොගේ වෙන්නේ මොකක්ද? අනේ පොඩ්ඩක් කවුරු හරි කතා කළොත් නම් හොඳයි ඈ. ඉස්සර පන්තියක් ආදී ළමයි කතා කරනවා. එහෙනම් මෝටර් රථ අලෙවි කරන ව්‍යාපාරයක තොගේ වෙන්නේ මොකක්ද? කියන්නකෝ. අයියෝ. මේ chat එකේ ගහන්න එපා. chat එකේ ගහන්න කියලා නෙමෙයිනේ කිව්වේ. හරි ගවන්නේ chat එකේ ගහපු කෙනාට ස්තුතියි කියනවා මෝටර් රථ කියලා. මං කියන්නේ මයික් එකක් ඔන් කරලා කතා කරන්න ළමයි. එතකොට ඒක අපිට පොඩ්ඩක් ඔයාලා ඉන්නවා කියලාවත් දැනන්නේ. හරි. එතකොට මෝටර් රථ අලෙවි කරන ව්‍යාපාරයක තොගේ වෙන්නේ මොකද්ද? ඔය සිග්නල් තියෙන තැනක ළමයෙකුට මයික් එක ඔන් කරලා කියන්න පුළුවන්. මෝටර් රථ අලෙවි කරන ව්‍යාපාරයක තොගේ වෙන්නේ මොනවද? මෝටර් රථ මෝටර් රථ. ඔය තියෙන්නේ අන්න ඔය කියන සක්‍රීයදායකත්වය දෙන්න මෝටර් රථ. හරි. එතකොට ඒකේ තියෙන ගනුදෙනු කීපයක් දීලා තියෙනවා. පළවෙනි එක තමයි Toyota සමාගමෙන් විකිණීම සඳහා ණයට මිලදීගෙන තිබූ මෝටර් රථයක් ඇනවුම් කළ වර්ණය නොවු නිසා ආපසු යැවිලි. දැන් අපෙන් අහන්නේ ඉහත ගනුදෙනු සටහන් කරන මූලික සටහන් පොත්. එතකොට අපි ණයට ගත්තු එකක් ආපහු යවනවා. පුතේ කොහෙද ලියන්නේ? ඒ කියන්නේ විකිණීම පිණිස ණයට ගත්තු තොගයෙන් කොටසක් ආපහු යවනවා නේ. අපි ටොයෝටා සමාගමේ විකුණන්න ගත්තු මෝටර් රථේ ඇනවුම් කරපු පාට නෙමෙයි තිබ්බේ ආපහු යවුවා. එහෙනම් කොහෙද ලියන්නේ ආපහු යවද්දි? ටස්කාල කියන්නේ මොකද්ද ජර්නලය? ආපසු පුතේ මෙහෙමයි මේ පන්තිය කරන්න නම් ඔයා හිතන්න ඕන මේ සර් ඇවිල්ලා තනියෙන් මට තමයි උගන්වන්නේ. දැන් ගෙදර ඉන්නේ ඔයා තනියෙන්නේ. ඒකින්ද ඔයාගේ මයික් එක ඔන් කරලා ඔයා කතා කරන්න. එක්කෙනෙක් හරි කතා කරන්න. එහෙනම් ආපහු යවනවා නම් කොහෙද ලියන්නේ? ආපසු යවුම් ජර්නලේ නේද? ආපසු යවුම් ජර්නල්. හරි. ඊගාවට කියනවා ටොයෝටා සමාගමට මුදල් ගෙවීමේදී වට්ටමක් ලැබීම. ලද වට්ටම් සහ මුදල් ගෙවීමක් තියෙනවා. මුදල් ගෙවද්දි වට්ටමක් ලැබෙනවා නම්
කොහෙද ලියන්නේ මුදල් ගෙවද්දි වට්ටමක් ලැබෙනවා. මොකද්ද උපයෝගී පොත? මුදල් ගෙවනවා. සහ වට්ටමක් ලැබෙනවා. මොකද්ද උපයෝගී පොත? මුදල් ගෙවීම් ජර්නලය. very good. මුදල් ගෙවීම් ජර්නලය. මුදල් ගෙවීම් ජර්නලය. මුදල් ගෙවද්දි අපි ලියන්නේ මුදල් ගෙවීම් ජර්නලය. හරියටම හරි. right. තුන්වෙනි එක මොකද්ද කියන්නේ? තුන්වෙනි එක කියනවා කළමනාකරුගේ භාවිතයට මෝටර රථයක් ණයට ගැනීම. ඔයාගේ අතේ පේපර් එක තියෙනවා නම් ණයට ගැනීම කියන වචනේ highlight කරන්න. මෙන්න මේ වචනේ highlight කරන්න. කළමනාකරුගේ භාවිතයට අපි මෝටර රථයක් ණයට ගන්නවා. සාමාන්‍යයෙන් විකුණන්න ණයට ගත්තොත් නම් ගැනුම් ජර්නලේ. හැබැයි පාවිච්චි කරන්න ණයට ගත්තොත් මොකද්ද ජර්නලේ? පාවිච්චි කරන්න ණයට ගත්තොත් මොකද්ද ජර්නලේ? පොදු ජර්නලය. පොදු ජර්නලේ නේද? පොදු ජර්නලේ. පාවිච්චි කරන්න ණයට ගත්තොත් ජර්නලේ වෙන්නේ පොදු ජර්නලේ. right. මේ බලන්න. එතකොට උත්තරේ දැන් Toyota සමාගමෙන් ණයට ගත්තා මෝටර රථේ. මේ මෝටර රථය අපිට ගැළපෙන මට්ටමක තිබ්බේ නැහැ නේ. අපිට ගැළපෙන පාට තිබ්බේ නැහැ. අපිට ගැළපෙන පාට තිබ්බේ නැති හින්දා අපි ආපහු යවනවා. එහෙනම් ආපහු යවනවා නම් ලියන්නේ කොහෙද? ආපහු යවුන් ජර්නලේ. හරිනේ. ඊට පස්සේ සල්ලි ගෙවලා තියෙනවා. ගෙවන්දි අපිට වට්ටමකුත් ලැබිලා තියෙනවා. එහෙනම් සල්ලි ගෙවනවා නම් චෙක් එකකින් හරි මුදලින් හරි කමන්නේ. අපි සල්ලි ගෙවනවා නම් කොහෙද ලියන්නේ? මුදල් ගෙවීම් ජර්නලේ ලියන්නේ. හරිනේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊගාව අවස්ථාවේදී කියන්නේ මොකක්ද? ඊගාව අවස්ථාවේ කියන කලමනාකරුගේ භාවිතයට. විකුණන්න එහෙම නෙමෙයි. කලමනාකරුගේ භාවිතයට. ඒ කියන්නේ පාවිච්චි කරන්න නේ. පාවිච්චි කරන්න මෝටර රථයක් ණයට ගන්නවා. පුතේ පාවිච්චි කරන්න ණයට ගන්නවා නම් කොහෙද ලියන්නේ? පොදු ජර්නලේ. විකුණන්න ණයට ගන්නවා නම් ගැනුම් ජර්නලේ. පාවිච්චි කරන්න ණයට ගන්නවා නම් පොදු ජර්නලේ. right. එහෙනම් අපි බලන්න පේපර් එකට ගිහිල්ලා මේ කියන කාරණේ කියන උත්තරයක් තියනවද කියලා බලමු. බලන්න උත්තරේ ඔයාලා තෝරගන්න බලන්න. මොකක්ද උත්තරේ එතකොට? තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ මොකක්ද? ආපසු යවුන් ජර්නලේ මුදල් ගෙවීම් ජර්නලේ පොදු ජර්නලේ කියන්නේ කීවෙනි අංකයද? කාටවත් පේන්නේ අංකේ මොකක්ද කියලා. එහෙමද? කෙනෙකුට පෙන්නකම් මං ඉන්නේ. 2. අංක 2 නේද? උත්තරේ අංක 2. උත්තරේ අංක 2. හරි. උත්තරේ අංක 2. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ උත්තරේ අංක 2. හතරවෙනි එක ඉතාම ලේසි පහසු ප්‍රශ්නයක් සහ වේගෙන් උත්තරයක් හොයාගන්න පුළුවන් ප්‍රශ්නයක්. 4 අපි යන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ ඉඩම් හා ගොඩනැගිලි ජංගම නොවන වත්කමක් ලෙසත් ඉතිරි භාණ්ඩ තොගය ජංගම වත්කමක් ලෙසත් වර්ග කර තිබුණේ මේ සඳහා බලපාන ගිණුම් කරන සංකල්පය මොකක්ද කියලා යහක් නේද? ඉඩම් ගොඩනැගිලි ජංගම නොවන ඉතිරි භාණ්ඩ තොගයේ ජංගම. මොකක්ද පුතේ? මොකක්ද උත්තරේ? මොකක්ද උත්තරේ? අඛණ්ඩ පැවැත්ම. වත්කම් yes කියන්නකෝ. මොකක්ද උත්තරේ? 1ද 2ද 3ද 4ද කියලා අහන්නේ. අපි ඉන්නේ 4 වෙනි ප්‍රශ්නෙට. මොකක්ද උත්තරේ? වත්කම් ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කරන්නේ කුමන සංකල්පයට අනුවද? මේ සමහර ළමයි ඉන්නවා හරිම මුඩුමයි ඈ. දන්නවා මේකේ උත්තරේ කියන්නේ. ඔහේ ඉන්නවා කටවාගෙන මොකෙක් හරි කියයි කියන. මමත් කියන්නේ නැහැ පුතා. ඔයාලගේ උත්තරේ එනකන්. ඕන්න මේක වහලා දාලා නිකන් ඉමු. මට කිසි කැසිල්ලක් තියෙනවා. ළමයින්ට ඔච්චරම නිකන් මේ උත්තච්ච නම් ළමයි. හතරවෙනි ප්‍රශ්නෙට Tamanට එන උත්තරේවත් කියාගන්න බැරි තරමට අපි උත්තර දුට්ටු වෙන්නේ. කැමති නැත්තම් නවත්තලා දාමු. කැමති කෙනෙක් ඉන්නවනම් උත්තරේ කියන්න. එතකොට පස්වෙනි ප්‍රශ්නෙට යන්න. මොකද්ද? අංක 4 අඛණ්ඩ පැවැත්ම සංකල්පය. ඔව් 4 අඛණ්ඩ පැවැත්ම නේ. උත්තරේ අඛණ්ඩ පැවැත්ම. දැන් ඕගොල්ලෝ දන්නවා මේ වත්කම් ඒකම වගකීම්. වත්කම් ඒකම වගකීම්. මේ කියන වත්කම් හා වගකීම් අපි වර්ග කරනවා ජංගම හා ජංගම නොවන. නේ? ජංගම හා ජංගම නොවන. වත්කම් වගකීම් වර්ග කරනවා ජංගම හා ජංගම නොවන. මේ විදිහට වත්කම් හා වගකීම් ජංගම හා ජංගම නොවන ලෙස වර්ග කරන්න මග සලසන සංකල්පය වෙන්නේ අඛණ්ඩ පැවැත්ම. අඛණ්ඩ පැවැත්ම. හරි ඕගොල්ලන්ගේ තුන්වෙනි වාර විභාගේ ඇත්තටම ගිණුම් කරන සංකල්ප කියන පාඩමේ ඉතාම දැවැන්ත ප්‍රශ්න සංඛ්‍යාවක්. ඒක න කතන්දර දෙකක් නැහැ. කෙටි ප්‍රශ්න පස්සේ. හරිද? මේකට ලෑස්ති වෙන්න යන්නේ මිනිත්තු 15යි. මගේ සංකල්ප ටියුට් එක ගන්න. ඒකේ පිට කවර දෙක විතරක් බලන්න. සංකල්ප ටියුට් එකේ පිට කවර දෙකේ. ඔයාලට මතකද අර සංකල්පේ නම ලියලා වගුවක් ගහලා භාවිතය මොකද්ද කියලා අපි ලිව්වා. අපි ලියලානේ තියෙන්නේ. ඉතින් ඕක එක මිනිත්තු 15ක් වැය කරලා බලන්න. එහෙම නැත්නම් දවස් 3ක් টয়ලට් යද්දී ටියුට් එක අරගෙන টয়ලට් එකකින් කොමඩ් එකේ වාඩි වෙන්න. එක දවසකදී විනාඩි 5යි, ඊගාව දවස් විනාඩි 5යි, ඊගාව දවස් විනාඩි 5යි. නේද? බලලා ඉවරයි. එහෙමත් බැලුවා. ඒකේ උත්තරේ අඛණ්ඩ ප්‍රවැත්ම. රයිට්. අපි යන් ඊගාව එකට. ඊගාව එක පස්වෙනි එක මොකද්ද කියන්නේ? වයඹලංකා සමූහ ව්‍යාපාරයේ සතුව. මොකද්ද ව්‍යාපාරයේ නම? වයඹලංකා සමූහ ව්‍යාපාරය. සතුව මුද්‍රණ ආයතනයක් සහ විදේශ රැකියා ආයතනයක් පවතී. පුතේ ඒගොල්ලෝ සතුව ආයතන දෙකක් තියෙනවා. මොනවද තියෙන ආයතන දෙක?
එකක් මුද්‍රණ ආයතනය. අනිත් එක විදේශ රැකියා නියෝජිත ආයතනයක්. දැන් මේක මේ එකිනෙකට පරිබාහිර ආයතන දෙකක් ඒගොල්ලෝ සතුව තියෙනවා. මෙම ආයතන දෙකම එක් අයිතිකරුවෙකුට මොකක්ද? දෙකම අයිති එක් පුද්ගලයෙකුට. නමුත් මෙම ආයතන දෙකේ ලාභය වෙන වෙනම ගණනය කරනවා. නේ? දැන් වා තේරුම් ගන්න. වයඹ ලංකා සමූහය කියලා ව්‍යාපාරික සමූහයක් තියෙන. මෙන්න මේ කියන වයඹ ලංකා සමූහයට තියෙනවා ව්‍යාපාර දෙකක්. එකක් තමයි මුද්‍රණ ආයතනයක්, ප්‍රෙස් එකක්, මුද්‍රණ ආයතනයක්. අනිත් එක මොකද්ද තියෙන්නේ? අනිත් එක තියෙනවා විදේශ රැකියා නියෝජිත ආයතනය. විදේශ රැකියා නියෝජිත ආයතනයක් තියෙනවා. නියෝජිත ආයතනයක්. දැන් බිස්නස් දෙකක් තියෙනවා. හැබැයි මේ බිස්නස් දෙකම අයිති කාටද? තනි පුද්ගලයෙකුට. නමුත් මේ ආයතන දෙකේ ලාභය වෙන වෙනම ගණනය කරනවා. හරි? ආයතන දෙකේ ලාභය වෙන වෙනම ගණනය කරනවා. වයඹ ලංකා සමූහයේ අයිති තනි පුද්ගලයෙකුට එක පුද්ගලයෙකුටයි ඒ සමූහය සතුව මුද්‍රණ ආයතනයක් තියෙනවා. ඒ සමූහය සතුව විදේශ රැකියා නියෝජිත ආයතනයක් තියෙනවා. දෙකම අයිති එක මිනිස්සෙකුට ඒත් ලාභය වෙන වෙනම ගණනය කරනවා. පදනම් සංකල්පය මොකක්ද කියලා යහන්න. මොකක්ද? මොකක්ද උත්තරේ? ඒකක සංකල්පය. ඒකක සංකල්පය. නිවැරදි වරණේ ඒකක සංකල්පය. ඇයි? අපි ව්‍යාපාරයේ අයිතිකාරයාගෙන් වෙන් වෙච්ච ස්වාධීන පැවැත්මක් තියෙන ආයතනයක් කියලා විශ්වාස කරනවා ඒකක සංකල්පයට අනුව. එහෙනම් ඒකක සංකල්පයට අනුව එක් එක් ව්‍යාපාරික ආයතනයේ ලාභය වෙන වෙනම ගණනය කරනවා. හරිනේ? ඊගාව එකක් ඊටම පහසුවෙන් උත්තර ලියන්න පුළුවන් ලේසි පහසු ප්‍රශ්නයක්. මොකක්ද කියන්නේ? ඇල්මැති පාර්ශවයන් ලෙස සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? ගහන්නමයි පුතේ යටින් ඉරා. සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? අපි යම් දේවල් ප්ලෑන් කරලා තියෙනවා. අපි ප්ලෑන් කරලා තියෙන දේවල් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? නේ? අපි ප්ලෑන් කරපුවා නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද කියන එක ගැන දැනගන්න කවුද කැමති? ගිණුම්කරණයේ තොරතුරු අපේක්ෂා කරන්නේ අයිතිකරුවෝද, කළමනාකරුවෝද, සේවකයෝද, තරඟකරුවෝද, මූල්‍ය ආයතනද? සැලසුම් සකස් කරන්නේ කවුද? කළමනාකරුවන්. උත්තරේ කියන්න පුළුවන්. කවුද? කළමනාකරුවන්. කළමනාකරුවෝ පුතේ. මේකට උත්තරේ කළමනාකරුවෝ දෙක. කළමනාකරුවෝ. අපි 7 වෙනි ප්‍රශ්නෙටත් ඊටාම වේගෙන් යම්. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ කාර්යයන් නිවැරදි අනුපිළිවෙලට දක්වා ඇති පිළිතුර. ප්‍රශ්න දිහා බලන්න එපා. ප්‍රශ්න දිහා බලන්න කලින් ඕගොල්ලන්ගේ පළවෙනි නිබන්ධනේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ පියවර කියලා අපි උගන්වලා තියෙනවා. නිකන් නිකමට මතක් කරමු වලට මොනවද පියවර කියලා. ඔය ගානට උත්තරේ පස්සේ වාගමු. මොනවද පියවර තිබ්බේ? පළවෙනි එක මට මතකයි ගනුදෙනු මොනවා කරනවද අපි? පළවෙනියම කරන්නේ මොනවද කරන්නේ? හඳුනා ගැනීම හා දැන්වත් කියන්න හඳුනා ගැනීම හා ඒකේ මැනීම නේද? මතක නැහැ. මේ ලෝදයක් මතක නැහැනේ. පළවෙනි චුට් එක අරන් බලන්න. ගනුදෙනු හඳුනා ගැනීම හා මැනීම. ඊට පස්සේ අපි ඒවා සටහන් කරනවා නේ. සටහන් කිරීම. ඊට පස්සේ ඒවා මොකෝ කරන්නේ? වර්ග කරනවා. සටහන් කාට පස්සේ වර්ග කරනවා. හරි පුතේ. හරි වර්ග කිරීම. වර්ග කළාට පස්සේ සාරාංශ කිරීම. yes very good සාරාංශ කිරීම. පාඩම් කරපු කෙල්ලෙක් ඉන්නවා. හොඳයි සතුටුයි වර්ග කළාට පස්සේ සාරාංශ කරනවා. ඊගාවට විශ්ලේෂණය කිරීම. ඊගාවට විශ්ලේෂණය කරනවා. හරි. තව කෙනෙකුට ඕන අවසාන පියවරක් විදිහට සංනිවේදනය දාන්න පුළුවන්. ඕක තමයි සාමාන්‍ය මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ පියවර. ගනුදෙනු හඳුනා ගන්නවා, මයින්නවා, සටහන් කරනවා, වර්ග කරනවා, සාරාංශ කරනවා, විශ්ලේෂණය කරනවා. ඉතින් ඔතනින් ප්‍රශ්නේ අහන්නේ. ඒතර පළවෙනි ටියුට් එකේ තිබ්බ ඔය තියරි කෑල්ල මතක නම් මේ ප්‍රශ්නේ මොන කච්චක්ද? බලන්න මොකද්ද උත්තරේ කියලා. හඳුනා ගැනීම හා මැනීම. හරි. එහෙනම් පළවෙනි තුනෙන් එකක් වෙන්නට උනා. ඊගායක සටහන් කිරීම. yes. සටහන් කළාට පස්සේ වර්ග කරලා තමයි සාරාංශ කරන්නේ. හඳුනා ගැනීම හා මැනීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම. උත්තරේ 3 නේ. ඈ පුතේ. උත්තරේ 3 නේද? කියන්නකෝ. ඔව් සර් 3. උනේ උත්තරේ 3 නේ. හරි. අපි යන් 8 වෙනි එකට. අපි මෙච්චරලා කැල්කියුලේෂන් එකක් බලාගෙන හිටියේ. අන්න කැල්කියුලේෂන් එකක් තියෙනවා. සීමිත කවිදු සමාගම 2023 ජනවාරි මාසේ 1 වෙනිදා ගනුදෙනු කියවන්න එපා. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර දෙද්දී හරකෙක් වගේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කියවන්න යන්න එපා. අහන දේ කියවලා ඉන්න මොනවක් කරි. මොනවද අහන්නේ? ඉහත ගනුදෙනු වල ශුද්ධ බලපෑම නිවැරදි දැක්වෙන සමීකරණ. ඒ ගන්න වාගේ කොලයක්
උත්තර ලියන්න ගන්න කොලයක් ගන්න. කොලේ සමීකරණ හෙඩින්ස් ටික ලියන්න. මොනවද හෙඩින්ස්? වත්කම් සමානයි ටබ්බක් ගාලා ලියන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. බකන් නිලන් ඉන්න එපා. ඔය ස්ක්‍රීන් එක දිහා. පොත අරන් ලියන්න. පෑනක් අරන් වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. එහෙම ලියලා ඉවරලා මේකේ තියෙන ගනුදෙනු ටික මේකට එන්ටර් කරගෙන යන්න නේ. එන්ටර් කොනගේ බන්ට් එක දිගේ කියලා එන්ටර් කරන්න. හා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. මාව පේනවනේ. මොකද්ද පළවෙනි ගනුදෙනුව? පළවෙනි ගනුදෙනුව. සීමිත කවිතු සමාගම. රයිට් ඔයාලගේ අතේ පේපර් එක තියෙන ඉඳ පේපර් එක හැමතිස්සෙම පෙන්නන්න ඕනේ නෑනේ. නේද? සීමිත කවිතු සමාගම. ඉතින් කවිතු මොකද වෙලා තියෙන්නේ? 2023 ජනවාරියක රුපියල් ලක්ෂ 4ක් වටිනා යන්ත්‍රයක් ණයට ගත්ත අතර. හා එතෙන් දාමු. ලක්ෂ 4ක් වටිනා යන්ත්‍රයක් ණයට ගන්න. එතකොට පුතා වත්කම් ලක්ෂ 4කින් වැඩි වෙනවා නේ. යන්ත්‍ර කියන වත්කම ලක්ෂ 4කින් වැඩි වෙනවනේ. ණයට නම් ගන්න වගකීම් මොකද වෙන්නේ? වගකීනුත් වැඩි වෙනවා. කීයකින්ද? ලක්ෂ 4කින් වැඩි වෙනවා. හරිනේ. ණයට ගත්ත අතර. එහෙනම් ලක්ෂ 4ක යන්ත්‍රයක් ණයට ගත්තා. ඔන්න බෝඩ් එකේ එක පේනවා. ණයට ගත්ත අතර 2023 12.31 රුපියල් 10000ක පොලියක් ඇතුළුව 30000ක ණය වාරිකයක් ගෙවා ඇත. මේ බලන්න. කීයක ණය වාරිකයක්ද ගෙව්වේ? 30000ක ණය වාරිකයක් ගෙවුවා. 30000ක ණය වාරිකයක් ගෙවද්දි මම මේක මේ වෙනම ලියන්නේ 30000ක ණය වාරිකයක් ගෙවනවා කීයක පොලියක් ඇතුළුව කියලාද කියන්නේ 10000ක පොලියක් ඇතුළුව. එහෙනම් මේ 30000 ණය වාරිකය ඇතුලේ 10000ක් තියෙන්නේ පොලිය. එහෙනම් ණය මුදලින් අඩු වෙන්නේ කීයද දැන්? ණයෙන් අඩු වෙන්නේ කීයද? 30000ක ණය වාරිකයෙන් 10000 පොලිය නම් ණය මුදලින් අඩු වෙන්නේ කීයද? කියන්න 20000ක් ණය මුදලින් අඩු වෙනවා 20000. ණය මුදලින් අඩු වෙනවා 20000. හරියටම හරි. එහෙනම් දැන් අපි 30000ක් ගෙවපුවාම පුතා වත්කම් 30000ක් අඩු වෙනවා. එයි අපේ සල්ලි 30000ක් යනවා. හැබැයි මේ ගිය 30000 ඇතුලේ පොලිය තියනවා කීයක්ද? 10000. පොලිය කියන්නේ වියදම. වියදමක් නම් අඩු වෙන්නේ කොහෙන්ද? වියදමක් නම් හිමිකමෙන් අඩු වෙනවානේ. එහෙනම් අන්න හිමිකමෙන් අඩු වෙනවා දැන් කීයක්ද? 10000ක් හිමිකමෙන් අඩු වෙනවා. අපිට තේරෙන්නේ. එහෙනම් ණයෙන් අඩු වෙන්නේ කීයද? ඉතුරු 20000 නේ. ඉතුරු 20000 ණය මුදලින් අඩු වෙනවා. ණය මුදලින් අඩු වෙනවා. පැහැදිලි මම හිතන්නේ මම කියන කාරණේ අපි චුට්ටක් පේපර් එකට ගිහින් බලලමු. තව මොනවා හරි තියෙනවද? තව මොනවා හරි තියෙනවද? නැත්නම් ඔච්චරද? එච්චර නෙනේ. ඊට ගනුදෙනු වල සුද්ධ බලපෑම දක්වන සමීකරණය අපෝ එච්චරයි තියෙන්නේ. එච්චරයි තියෙන්නේ. right. එහෙනම් සුද්ධ බලපෑම නම් හොයන්නේ අපිට සිද්ධ නැති මේකේ අට් ටිකක් ගහලා එක්කව කරන්න. බබායි 4,30,000 ගියා කියන්නේ කීයද? 3,70,000ද? 3,70,000යි. හිමිකම ඍණ 10,000. හරි. වගකීම් බලන්න. 400න් 20ක් ගියාපුවම 380ද? 380යි නේද? 3,80,000. හරිනේ. ධන 380යි ඍණ 10යි කියන්නේ ධන 370 වෙනවා. ඔන්න සමීකරණේ සුද්ධ බලපෑම අපි හොයාගත්ත උත්තරේ වත්කම් 3,70,000යි. හිමිකම 10,000කින් අඩු වෙනවා. වගකීම් කියන කොට 3,80,000යි. හරි. දැන් අපි ගානට ගිහින් බලමු. ඔහොම උත්තරයක් තියනවද කියලා බලමු. අපි යන් ගානට. ගානට ගිහින් බලන්න ඔහොම උත්තරයක් තියනවද කියලා. වත්කම් 3,70,000ක් දාන. එහෙම උත්තර තියෙනවා. හිමිකම 10,000කින් අඩු වෙනවා. උත්තරේ දෙවෙනි උත්තරේ මා හිතන්නේ වගකීම් 3,80,000කින් වැඩි වෙනවා. නිවැරදි වර්ණය 8 වෙනි ප්‍රශ්නය සඳහා 2. අපි මේ වෙද්දි තා සාර්ථකව ප්‍රශ්න 8ක් බලලා තියෙනවා. පළවෙනි පැය භාගය ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙනවා. හරි. අපි යන් ඊගාව එක 9. ව්‍යාපාරික සිදු වූ ගනුදෙනු දෙකකින් ගිණුම් කරන සමීකරණයට සිදු වූ බලපෑම පහත දක්වා ඇත. පළවෙනි එක A ගනුදෙනුව, දෙවෙනි එක B ගනුදෙනුව. right. අපෙන් අහන්නේ මොකක්ද? ඉහත දක්වා ඇති ගනුදෙනු දෙක වань. right. අපි යන් A ගනුදෙනුව දිහා බලන්න. මොකද්ද A කියන ගනුදෙනුවේදී වෙලා තියෙන්නේ? A කියන ගනුදෙනු වලදී වත්කම් 25000ක් අඩු වෙලා වගකීම් 25000ක් අඩු වෙනවා. ඒතර වත්කම් 25000කින් අඩු වෙනවා කියද්දී දැන් පළවෙනි A උත්තරේ තියෙන ඒකේ අංක එක 25000ක භාණ්ඩ ණයට ගන්නවා. නෑනේ භාණ්ඩ ණයට ගත්තොත් භාණ්ඩ කියන වත්කම වැඩි වෙනවා. 25000ක ණය ආපහු ගෙවනවා. ඔව් මට හිතෙනවා ඒක හරි කියලා. 25000ක ණය ආපහු ගෙවපුවාම මුදල් කියන වත්කම අඩු වෙනවා නෙමෙයි. මුදල් කියන වත්කම අඩු වෙනවා. ණය කියන්නේ වගකීමක් නිසා වගකීනුත් අඩු වෙනවා. එහෙනම් 25000ක ණය ආපසු ගෙවීම කියන දෙවෙනි උත්තරේ නිකන් හරි වගේ දැනෙනවා. පොඩක් B පාර්ට් එක ගමු. B පාර්ට් එකේදී වත්කම් 10000ක් වැඩි වෙලා හිමිකම් 10000කිනුත් වැඩි වෙනවා. ඒතර B පැත්තේ තියෙන 10000ක කුලී ආදායමක් ලැබීම. ඇත්තනේ. කුලී ආදායමක් ලැබුණාම මුදලින් ලැබෙන හින්දා වත්කම් 10000කින් වැඩි වෙනවා. ආදායමක් නිසා හිමිකම් 10000කින් වැඩි වෙනවා. මට අනුව නම් නිවැරදි වර්ණය 9 වෙනි එකට අංක 2. 9 වෙනි එකට නිවැරදි වර්ණය අංක 2. ඒක ළමයි වෙනම බෝඩ් එකේ හදලා පෙන්නන්න ඕන ගනුදෙනුවක් නෙමෙයිනේ. 9 වෙනි එකට නිවැරදි වර්ණය අංක 2 මට අනුව. නමුත් මේක
ඕගොල්ලන්ට ළමයි විවෘත කරනවා. ඔයාට හිතෙනවා නම් 9 වෙනි ප්‍රශ්නේ නෑ වෙන උත්තරයක් තියෙන කියලා. ඔයාට හිතෙන උත්තරේ මට චුට්ටක් කියන්න. එහෙම වුණොත් අපි ඒකේ උත්තරයක් කුමක්දයි කියලා සලකා බලමු. මට නම් හිතෙන්නේ 9 වෙනි ප්‍රශ්නට වඩා උචිත උත්තරේ අංක 2 කියන. මොකද ඔයා කියන්නේ හරිද? හරිද? අයියෝ ඈ පුතේ කියන්න 9ට උත්තරේ හරිද? හරිනේ. හරි නේ 9ට උත්තරේ අංක 2 කියලායි අපි කිව්වේ. හරි අපි 10 වෙනි එකට යන් 10 වෙනි එකට යන්. 10 වෙනි එකට යන්. ඕගොල්ලෝ මේ කෑ ගහන්නේ නැත්තේ කතා කරන්නේ නැත්තේ ළමයි මේ ගෙදර ඉන්න හින්දා නිකන් අම්මලාගේ හොඳ සුචච කීකරු සීකේ කිරි පුතාලා වගේ ඉන්නවා. අපි පන්ති ගියත් කෑ ගහන්නේ. එහෙම ඉන්න හින්දාද මේ එහෙන විනීතව ඉන්නේ. අම්මලා අප්පච්චිලා අහගෙන ඉන්නවා මූන්ගේ සාත්තේ පන්තියට ආපුවම දැන් තමයි ඉන්නේ නිකන් හික්මීයෝ වගේ. හරි කොහොම හරි කවන්නේ 10 වෙනි ප්‍රශ්නේ බලමු 10 මොකද්ද? දිගට ප්‍රශ්නේ කියවන්න එපා අන්තිමට කියන්නේ මොකද්ද? කාලච්ඡේදයේ සුද්ධලාභය කොපමණද? මට ගැනිලි හිම පේනවා. අමතර ප්‍රාර්ථනයක් පේනවා. සුද්ධලාභය කොපමණද කියලා අහන්න. right. ඕගොල්ලෝ කවුරු හරි කියන්නේ සුද්ධලාභය හොයාගන්න. සුද්ධලාභය හොයාගන්න ඔය වගේ ගානක ලේසිම ක්‍රමය මොකද්ද? ලේසිම ක්‍රමය මොකද්ද? ලාභ සමීකරණය නේද? ලාභ සමීකරණය. හරි. දැන් ඉතින් ඔබේ වයසේ කෙනෙකුත් වෙලා පුතා ලාභ සමීකරණය මතක නැත්නම් ඒක ඔය හිටවන්න ඕන ගුලිය අපිට ඔරලෝසු ගනුවේ උඩ. අර කූරේ තියෙන කූරේ. හරි. මට කියන්න ලාභ සමීකරණය කවුරු හරි කෙනෙක් සුද්ධ ලාභය සමානයි කියන්න වෙලා යනවා. අවසාන ශුද්ධවත්කම් වෙන ආරම්භක හරි අවසාන ශුද්ධවත්කම් රින ආරම්භක ශුද්ධවත්කම් ඔව් ආරම්භක ශුද්ධවත්කම් නැත්නම් මුල ශුද්ධවත්කම් ධන ගැනිලි 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 හරි රින අමතර හේතු අමතර ශුද්ධ ප්‍රාර්ථනය නේ බෝඩ් එකේ මේක කරලා පේනවද අමතර හේතු ප්‍රාර්ථනය හරි පේන්නේ ඉන්න චූට්ටක් අපි හරවන්න බෝඩ් එක හරි සුද්ධ ලාභය සමානයි අග ශුද්ධවත්කම් රින මුල ශුද්ධවත්කම් ධන ගැනිලි රින අමතර හේතු ප්‍රාර්ථනය ඉතින් පුතා මේක හරි ලේසි එකක් නේ ඔන්න ඔය ඉලක්කම් ටික ඔය සමීකරණයට ආදේශ කරන්න යන් අපි පොඩ්ඩක් පේපර් එකට පොඩ්ඩක් ගිහින් බලලා එන්න මොකද්ද පේපර් එකේ කියන්නේ ජනසිරි 2023 අප්‍රේල් 1 රුපියල් 7 ලක්ෂයක් යොදා ව්‍යාපාරයක් පටන් ගත්තා. එහෙනම් ආරම්භක ප්‍රාග්ධනය 7 ලක්ෂය. සුද්ධවත්කම් කියන්නේ ප්‍රාග්ධනයට සමාන වචනයක් නේ. නැත්නම් හිමිකම් වලට සමාන වචනයක්. ආරම්භක හිමිකම ලක්ෂ 7යි. 24 මාර්තු 31කට ව්‍යාපාරයේ වත්කම් 1500ක් වූ අතර වගකීම් 3 ලක්ෂයක් වී. මේ බලන්න. අවසාන දවසට වත්කම් දෙනවා. නේ වත්කම් දෙනවා. වත්කම් 1500යි 0.3යි. ඒකම අවසාන දවසට වගකීනුත් දෙනවා. කීයක්ද වගකීම් කියන්නේ? වත්කම් 15 ලක්ෂයයි වගකීම් 3 ලක්ෂයයි. ඕගොල්ලෝ දන්නවා වත්කම් වලින් වගකීම් අඩු කරපුවම තමයි ප්‍රාග්ධනය නොහොත් හිමිකම නොහොත් සුද්ධ වත්කම් ලැබෙන්නේ. එතකොට උත්තරේ දසලක්ෂයයි නේද ළමයි අවසාන දවසට සුද්ධ වත්කම්. අග සුද්ධ වත්කම් කීයද? 10.3යි. එක ගයින් මුල සුද්ධ වත්කම් 7 ලක්ෂයයි අග සුද්ධ වත්කම් 10.3යි. හරි. ඊට පස්සේ වගකීම් වල වැඩිවීම 3 ලක්ෂයයි. ඒක නම් අපිට මුකුත් කරගන්න බෑ. කාලච්ඡේදය තුල අයිතිකරු 40000ක අමතර ප්‍රාර්ථනයක් යොදවලා තියෙනවා. අමතර හේතු ප්‍රාර්ථනය අපි අඩු කරනවා 40000. නේද? 1,40,000ක් ගැනිලි කරලා තියෙනවා. ගැනිලි 1,40,000. චුට්ටක් අපි ආයෙ වතාවක් පේපර් එකට කියවමු බෝඩ් එකට ගිහිල්ලා. මේ බලන්න. බලන්න මම ලිව්වා හරිද කියලා. චුට්ටක් බලන්න ආයෙ වතාවක් කියවන්න 100ෙන් කියවන්න. ජයසිරි 2023 අප්‍රේල් 1 රුපියල් 7 ලක්ෂයක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලද. එනම් පුතේ ආරම්භක සුද්ධවත්කම් නොහොත් මුල සුද්ධවත්කම් ලක්ෂ 7යි. ඒක තේරෙනවනේ. ආරම්භ කරන ලද. 2024 මාර්තු 31කට ව්‍යාපාරයේ වත්කම් 15 ලක්ෂයයි. අන්තිම දවසට වත්කම් 15 ලක්ෂයයි. නෑ මේක වැරදි ළමයි අපි හදන්නේ. මේක වැරදි හදන්නේ. ව්‍යාපාරයේ වත්කම් 15 ලක්ෂයක් වූ අතර වගකීම් 3 ලක්ෂයක් කියලා නෙවෙයි කියන්නේ මේක වැරදි. වගකීම් 3 ලක්ෂයක් කියලා නෙවෙයි කියන්නේ. මේක වැරදි. කියන්නේ වගකීම් වල වැඩිවීම 3 ලක්ෂයක් කියලායි කියන්නේ. කාලච්ඡේදය තුළ අයිතිකරු 40000ක අමතර ප්‍රාර්ථනයක් යොදලා තියෙනවා 1,40,000ක ගැනිලි කරලා තියෙනවා. මේ කාරණේ හරි. sorry.
මේ කාරණේ හරි මුල සුද්ධවත්කම් කියන එක හරි. ගැණිලිත් හරි. අමතර දූ ප්‍රාර්ථනයක් හරි. මේක හරිද කියන එකයි ප්‍රශ්නේ. ඒක හරි නේ. මොකද අපිට කියන්නේ වගකීම් නෙමෙයි අන්තිම දවසට වගකීම් වල වැඩිවීම කියන්නේ. මේක printing mistake එකක්ද කියන එක පිළිබඳව අපිට ගැටලුවකුත් තියෙනවා. බලන්න මෙහෙම කැල්ල එක සුළු කරලා මේකට උත්තරේ කීයද කියලා පොඩ්ඩක් හොයාගන්න. දසලක්ෂ ඍණ 7 ලක්ෂ ලක්ෂ 3යි නේ. 3යි 140 කියන්නේ 4යි 40 4යි 4න් 4යි ගන්න ලක්ෂ 4යි. උත්තරේ ලක්ෂ 4ද මේ ක්‍රමයට ගත්තොත්? ඔව් සර්. ඔව් උත්තරේ ලක්ෂ 4යි. මම හිතන්නේ මෙහෙමයි ළමයි. දැන් මේ කියන සමීකරණයට අමතරව ශුද්ධලාභය හොයන්න තව සමීකරණයක් තියෙනවා. මොකද්ද? ශුද්ධලාභය සමානයි වත්කම් වල වැඩිවීම ඍණ වගකීම් වල වැඩිවීම. ධන ගැනිලි ඍණ අමතර ප්‍රාප්ත. හරි ධන ගැනිලි ඍණ අමතර ප්‍රාප්ත. මෙහෙම සූත්‍රයකුත් තියෙනවා. දැන් මේ සූත්‍රයට ආදේශ කරගන්න ගියොතින් උනත් අමතර ප්‍රාප්ත ධනය නම් මේ කලින් කියන 40000ම තමයි. ගැනිලි වෙන්නේ මේ කලින් කියන 1,40,000ම තමයි. මේ නැට්ට එහෙම්මමනේ කලින් නැට්ටමයි දැන් නැහැ. හරි. හැබැයි වගකීම් වල වැඩිවීමක් දීලා තියෙනවා. වගකීම් වල වැඩිවීම 3 ලක්ෂයයි. මේකත් හරි. හැබැයි වත්කම් වල වැඩිවීම දන්නේ නැහැ නේ. මේ ක්‍රමයට යන්න මේක දන්නේ. වත්කම් වල වැඩිවීම අපි දන්නේ. ආරම්භයේ තිබ්බ වත්කනුයි අවසානයේ දින වත්කනුයි දුන්නා නම් අපිට ඒක කියන්න තිබ්බා. නමුත් ඒ ක්‍රමයට යන්න වත්කම් වල වැඩිවීම අපි දන්නේ නැහැ. දන්නේ. හරිනේ. හැබැයි අපි දන්නවා නොදන්නවත් නෙමෙයි. ජනසිරි 2023 අප්‍රේල් මාසේ 1 වෙනිදා රුපියල් 7 ලක්ෂයක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. එතකොට මේ මිනිස්සයා මේ වැඩි පටන් ගන්න වෙලාවේදී වත්කම් තිබ්බේ 7 ලක්ෂයයි. හැබැයි අන්තිම දවසේ වෙද්දි වත්කම් තියෙනවා 15 ලක්ෂයක්. ඒක 7 ලක්ෂයක 15 ලක්ෂයට වැඩි වුණා කියන්නේ කීයකින් වැඩි වුණාද? 7 ලක්ෂයක වත්කම් තිබ්බා. මේක 15 ලක්ෂ වෙනකම් වැඩි වුණා. එහෙනම් වැඩි වෙලා තියෙන්නේ කීයක් වෙනකම්? 8 ලක්ෂයකින් නේ. 8 ලක්ෂයකින් වැඩි වුණා. එතන ඔය කියන ඇන්ගල් එකට මේ ප්‍රශ්නේ දිහා බලුවොත් දැන් උත්තරේ කීයද කියන්න බලන්න. 8 ලක්ෂයෙන් 3 ලක්ෂයක් ගියා 5 ලක්ෂයයි. 5යි 140 කියන්නේ 6යි 40යි. 6යි 40න් 40ක් ගියාම ලක්ෂ 6යි. ලක්ෂ 6යි. ඒ උත්තරෙත් තියනවාද කියලා බලන්න. ඒ උත්තරෙත් තියෙනවා. 4 ලක්ෂයයි කියන කීවෙනි උත්තරේද? 1. 6 ලක්ෂයයි කියන කීවෙනි උත්තරේද? 2. හරිනේ? දැන් මේ දෙකෙන් වඩා උචිත උත්තරේ 1ද 2ද? 3 4 කපලම දානවා ඒව වැඩක් නැහැ. මොකද්ද උත්තරේ? 1ද 2ද? සර් ඈ? සර් අතන 1500න් 300ක් අඩු වුණාම 1200 නේද? කොතනද? අපි ආයෙ මුලින්ම බලමු. ජනසිරි 2023 අප්‍රේල් 1 7 ලක්ෂයක් යොදා ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. එහෙනම් ව්‍යාපාරයේ මිනිහා ලක්ෂ 7ක සල්ලි හරි දීපල හරි ගෙනාවානේ. එහෙනම් ආරම්භයේ වත්කම් තියෙන්නේ 7 ලක්ෂයයි. 24 3.31කට වත්කම් 15 ලක්ෂයක් වූ අතර 7 ලක්ෂයේ තිබ්බ වත්කම් 15 ලක්ෂයක් වෙනවා. ඒතර වත්කම් කීයකින් වැඩි වුණාද? ලක්ෂ 8කින් වැඩි වුණා. ඒක ගැන නෙමෙයිද ඔයා කියන්නේ? නෑ සර් පළවෙනි ගාන අර ලක්ෂ 4 ඇවිත් තියෙන්නේ. ඔව් පළවෙනි ගානේ මොකද්ද කියන්නේ? පළවෙනි ගානේ මේ කොතනද ඔයා කියන්නේ පළවෙනි ගාන? අග ශුද්ධවත්කම. අග ශුද්ධවත්කම්. හා බලමු. මොකද්ද අග ශුද්ධවත්කම්? මේ අපි හෙව්ව වැරදි. පළවෙනි ගානේ අවසාන දවසට ව්‍යාපාරයේ වත්කම් 15 ලක්ෂයක් වූ අතර වගකීම් වල වැඩිවීමනේ 3 ලක්ෂයක් කියලා කියන්නේ. වගකීම් නෙමෙයිනේ 3 ලක්ෂය. වගකීම් වල වැඩිවීමයි 3 ලක්ෂය කියලා කියන්නේ. ඔයා කියන්නේ 15 ලක්ෂයෙන් 3 ලක්ෂය ගියාම මෙතෙන්ට එන්නේ 12 ලක්ෂයයි කියලා. ඔව් ඒකත් හරි. මෙතෙන්ට එන්නේ 12 ලක්ෂයයි. හරි. එතකොට ඔයා කියන්නේ මෙතෙන්ට 12 ලක්ෂය දාපුවාම එතකොට උත්තරේ කීයද එන්නේ? හා 1280ක් ගියාම 500යි 640යි. එතකොට එන්නේ 600යි නේ. එතකොට එන්නේ 600යි කියන එක නේද ඔය කියන්නේ? ඔව් සර්. ඔව්. අතන ළමයි එහෙම ආවත් එන්නේ උත්තරේ 6 ලක්ෂය තමයි. නමුත් මේක නෙවෙයි මේ මම මේ උඩලිය පළවෙනි ක්‍රමයට 6 ලක්ෂය ආවට ඒක නෙවෙයි ඇත්තටම සුදුසුම ක්‍රමය මේ ගානේ. මොකද මේ ඇවිල්ලා 3 ලක්ෂය කියන්නේ වගකීම් වල වැඩිවීම මිසක් අන්තිම දවසට තියෙන වගකීම් නෙමෙයි. හැබැයි එතකොට කෙනෙකුට තර්කයක් නගන්න පුළුවන්. මොකද්ද නගන තර්කය?
ආරම්භයේ වගකීම් නෑ අවසානයේ වගකීම් ලක්ෂ 3යි කියන කාරණේ. හරිනේ. ඒතර වගකීම් වල වැඩිවීම ලක්ෂ 3යි කියන්නේ ආරම්භයේ වගකීම් බිඳුවනේ තිබ්බේ. ආරම්භයේ වගකීම් නෑ අලුතෙන් පටන් ගන්න. එහෙනම් ගිණුම් වර්ෂයේ අන්තිම දවසේදී වගකීම් වැඩි වෙලා තියෙනවා ලක්ෂ 3කින් කියන්නේ ආරම්භයේ බිඳුවයි අපි කියනවා 3කින් වැඩි වුණා. ඒ කියන්නේ අවසානයේ තියෙන 3. එතකොට ඒ தත්ත්වය තුළ අවසාන වගකීම් ලක්ෂ 3යි තමා කියලා කෙනෙකුට ග්‍රහණය කරගන්න පුළුවන්. එතකොට 15 ලක්ෂයෙන් 3 ලක්ෂය අඩු වුණාම 12 ලක්ෂයයි. නාග සුද්ධවත්කම් 12 ලක්ෂයයි. යෝ මේ ක්‍රම දෙකෙන් කුමන ක්‍රමයකට උනත් ළමයි මේ ගාන ප්‍රවිෂ්ඨ වීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ කිසිදු printing mistake එකක් ගානේ ඉන්නේ. හරිද? කිසිදු printing mistake එකක් ගානේ නැහැ. මේ ක්‍රම දෙකෙන් කුමන හෝ ක්‍රමයකට වාට ගානට ප්‍රවිෂ්ඨ වෙලා හරි උත්තරයට යන්න පුළුවන්. හරි උත්තරේ ලක්ෂ 6යි. ලක්ෂ 6යි කියන්නේ 10 වෙනි ප්‍රශ්නෙට දෙවන වාරමේ. හරි. අපි ප්‍රශ්න 10ක් කතා කරලා ඉවරයි. හරි. ඊගාවට 11 වෙනි ප්‍රශ්නේද සර්? නේ පිස්සු කතා කරන්න එපා. 11 වෙනි ප්‍රශ්නේ යන්නේ නේ. අපි විභාගෙදිත් එහෙමයි. විභාගයකදී ළමයි කෙටි ප්‍රශ්න පත්‍රයකට උත්තරයක් දෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ එකේ ඉඳන් පිළිවෙලට 50ට යනකම් ලියන් එනවා කියන එක නෙවෙයි ඈ. ඒව ඇවිල්ලා කිසිම ටෙක්නිකලි පේපර් එකක් ලියන්න දන්නේ නැති මරි මෝඩයෝ කරන වැඩ. එහෙනම් පළවෙනි ප්‍රශ්න 10ට ලිව්වට පස්සේ ඔයා ලියන්නේ 31 ඉඳන් 40ටයි 41 ඉඳන් 50ටයි. ඇයි accounting කියන්නේ ටයිම් එකක් එක්ක ද්වන්ද සටනක් තියෙන විෂයක්. පළවෙනි ප්‍රශ්න 10 කියන්නේ පේපර් එකක ලේසි ප්‍රශ්න 10. අපි ඒ ටික ඩබ්බක් ගාලා ලියා ගන්නවා. ඒක ලකුණු තියෙන නිසා. ඊගාවට 31 ඉඳන් 50 වෙනකන් අපිට උත්තර ලියන්න වෙනවා. ඒක නිසා අපි ඒක කරලා ඉන්නවා. බැරි වෙලාව මදි වුණොත් මදි වෙන වෙලාව 11 ඉඳන් 30 වෙනකන් තියෙන ප්‍රශ්න වලට තියාගන්න. හේතුව කනාපාරක් හරි ගහන්න පුළුවන්. 31 50ට ගහන්න පුළුවන් කනාපාරක් නෑ. ඒකින්ද 31 50ට වේගෙන් ලියන්න. 31 50ට උත්තර ලියන ළමයින්ගේ දකින ප්‍රබලම දුර්වලතාවය තමයි දන්න ප්‍රශ්නෙට මාර විදියට හැඩ කරලා පස්ස වනලා රවුම් කරලා ලියනවා. එපා. ෂණිකව ලියන්න. හැබැයි මේ නිශ්ශංකලතා මණ්ඩපයේ සෙල්ලිපි වගේ ලියන්න එපා. පැහැදිලිව ලියන්න. අපි යනවා 31 වෙනි ප්‍රශ්නෙට අටුවා ටීකාවන් පැත්තක තියලා. ව්‍යාපාර ආයතනයක් පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශ්වයන් සහ එසේ ඇල්මක් දැක්වීමට හේතු පවතී නැත්නම් පහත දක්වා ඇති තොරතුරු අවශ්‍ය වන ඇල්මැති පාර්ශවයේ සඳහන් කරන්න. ලේසියෙන්ම ලියන්න පුළුවන්. ආයෝජනයේට සරිලන ප්‍රතිලාභයක් ලබා තිබේද? කවුද ළමයි කැමති? අපි දාපු සල්ලි වලට ආයෝජනයට සරිලන ප්‍රතිලාභයක් ලැබියද කියලා දැනගන්න කැමති? ඇල්මැති පාර්ශවයේ නම අහන්නේ. ටක්කර කියන්න පුතා. කවුද? අයිතිකරුවන්නේ. හරිය පුතා හරියටම කිව්වා අයිතිකරුවන්. right B සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද? අපි කලිනුත් ඕක කතා කළා. කවුද ළමයි සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද කියන එක ගැන වොරි වෙන්නේ? කවුද ඇල්මැති පාර්ශවය? කාලමනාකරුව. රැකියාවේ සුරක්ෂිත බවක් තිබේද? බුදු අම්මේ අපේ රස්සාව සුරක්ෂිතද? කවුද? සේවකයන්. නියමිත පරිදි බදු ගෙවන්නේ කියපු ගමන් කවුද? රාජය. very good. that's it. ඉවරයි. 32 අශේන්ගේ ව්‍යාපාරයේ පහස සඳහන් ගනුදෙනු නිසා වත්කම් වගකීම් හා හිමිකම් වලට ඇතිවන බලපෑම අඩු වේද වැඩි වේද වෙනස් නොවේද කියලා අහනවා. ටක් ගාලා බලමු. අයිතිකරු රුපියල් 1,50,000ක් යොදා ව්‍යාපාරයක් ආරම්භීම. හිතන්න අයිතිකරු 1,50,000ක් දාලා බිස්නස් එකක් පටන් ගත්තාම ව්‍යාපාරයට මොනවද එන්නේ? මුදල් මුදල් එනවනේ. එහෙනම් වත්කම් මොකද වෙන්නේ? මුදල් ආපුවම වත්කම් වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා. මුදල් ආපුවම වත්කම් වැඩි වෙනවා. හරි. එතකොට ඒකම අයිතිකාරයා ගේන්නේ. අයිතිකාරයා ගේන්නේ නිසා කවුද වැඩි වෙන්නේ? අයිතිකාරයා ගේන නිසා කවුද වැඩි වෙන්නේ? හිමිකම වැඩි වෙනවානේ. හිමිකම වැඩි වෙනවා. හිමිකම වැඩි වෙනවනේ. හිමිකම වැඩි වෙනවා. ඊට පස්සේ ඊගාට මොකක්ද අහන්නේ? දුලාංජලි විජේසේකර මේ මට දාලා තිනවා සර් මේක වැරදි නැද්ද කියලා මම මේ උගන්වන්නේ කී අර මුලදී කියපු කෑල්ලක් දිහා බලලා දානවා මේක වැරදි නැද්ද? දුලාංජලි මයික් එකක් තියෙන්නේ කට ඇරලා ඔතන කියන්නකෝ. මෙතන පිට මිනිස්සු නෑනේ. පිට මිනිස්සු හිටියත් අපිට කමන්නේ. අපි අපේ වැඩේනේ කරගන්නේ. පිට අපේ පන්තියක් නැති එකේ කියනවා නම් ඌ ඇවිල්ලා මේක බලාගෙන මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා. අපිට මොකද? සබ්බ දානං ධම්ම දානං ජිනාති නේ. සියලු දාණයට වඩා ධර්ම දාණය උතුම්. මේක ඕගොල්ලෝ මේ කියන විදියට ළමයි මට ෆෝන් එක බලන්නත් ඕනේ.
මේක බලන්නත් ඕනේ. උගන්නන්නත් ඕනේ. කට ඇරලා කියන්නකෝ මයික් එක ඔන් කළා. සර් අරගේ වැරදි. අර වැරදුනේ අර සුළු කිරීම වැරදි. 15 ලක්ෂයෙන් 3 ලක්ෂය අඩු කරපුවම දසලක්ෂයයි නෙවෙයි 12 ලක්ෂයයි. මයික් එක ඔන් කරලා කියන්නකෝ පුතා. එතනින්ම වැඩේ ඉවරනේ. නේද? එහෙනම් කුලෑටි වෙන්න එපා ළමයි. මේ අපේ ෆීල්ඩ් එකට කුලෑටි මිනිස්සු වැඩක් නැහැ. අපේ ෆීල්ඩ් එකට ඕන කියන්න තියෙන දේ මූණට කියන්න පුළුවන් ඒව. ඒකට කොන්දක් තියෙන්න ඕන මිනිස්සෙකේ. හරි. ඒකින්ද ඒක ෂණිකව කියන්න. ඒක ටයිප් කරනවා සමහරු මේ මොකේද එකේ. ටයිප් කරන්න මොකටද මයික් තියෙන්නේ. මයික් දීලා තියෙන කතා කරන්න. ඉතින් කතා කරන්න. එහෙනම් 15 ලක්ෂය 1,50,000ක් යොදා ව්‍යාපාරයක් කරපුවම වත්කම් 1,50,000කින් වැඩි වෙනවා. හිමිකම් 1,50,000කින් වැඩි වෙනවා. දැන් නම කියලා කිව්වට පස්සේ ඒ ටිකවත් කියන්නේ නැතුව ඉඳන්නේ. හරි ඊගව ව්‍යාපාරයේ කටයුතු සඳහා මෝටර රථයක් මිලදී ගන්නවා. මොකද කියන්නේ? හොඳ ප්‍රශ්නයක්. ව්‍යාපාරයේ කටයුතු සඳහා මෝටර රථයක් මිලදී ගන්න. දැන් පුතේ මෝටර රථයක් මිලදී ගත්තාම මෝටර රථ කියන වත්කම වැඩි වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒතර සමස්තයක් විදිහට වත්කම් වලට මොකද වෙන්නේ? වෙනසක් වෙන්නේ නැහැ. නේද? එහෙනම් අපි ලියනවා වත්කම් වෙනස් නොවේ, වගකීනුත් වෙනස් නොවේ, හිමිකමත් වෙනස් නොවේ. හරිනේ? C. ව්‍යාපාරයේ කටයුතු සඳහා ලීබඩු කමල්ගෙන් ණයට ගැනීම. ව්‍යාපාරයේ කටයුතු වලට ලීබඩු කමල්ගෙන් ණයට ගන්නවා. එතකොට ලීබඩු කියන්නේ ව්‍යාපාරයට වත්කමක් නිසා වත්කම් වැඩි වේ, ණයට ගත්තු නිසා වගකීම් වැඩි වේ, හිමිකම වෙනස් නොවේ. ණය හිමියන් විසින් ප්‍රමාද පොලී අය කිරීම. අඩ අපිට සල්ලි දෙන්න ඉන්න ණය හිමියෝ ප්‍රමාද පොලී අය කරනවා. එතකොට ප්‍රමාද පොලියක් අය කරපුවම ඒක අපිට වියදමක් සහ අපේ වගකීම වැඩි වෙනවා. එහෙනම් වත්කම් වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාද පොලිය අය කිරීම නිසා ප්‍රමාද පොලිය ගෙවීම කිව්වේ නෑනේ. අය කිරීම කියලා කිව්වේ. ඒතර වගකීම් වැඩි වෙනවා වැඩිපුර ගෙවන්න වෙන නිසා මේක වියදමක් නිසා හිමිකම් වැඩි වෙනවා. හරි නේද? ප්‍රමාද පොලිය නිසා මොකද වෙන්නේ කියන කාරණේ පැහැදිලි. හිමිකම් අඩු වෙනවා වියදමක් නිසා වගකීම් වැඩි වෙනවා. හරි. මා කියපු එකේ ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා කියලා නිකමට හරි හිතනවා නම් ආයෙ වතාවක් බලන්න ඒක දිහේ. ආයෙ වතාවක් බලන්න. චුට්ටක් හොඳින් බලන්න. අයිතිකරු 1,50,000ක් යොදා ව්‍යාපාරය ආරම්භ සල්ලියන් නිසා වත්කම් වැඩි වේ, වගකීම් වෙනස් නොවේ, හිමිකම වැඩි වේ. 2. ව්‍යාපාරයේ කටයුතු සඳහා මෝටර රථයක් මිලදී ගත්තාම මුදල් කියන වත්කම අඩු වෙලා මෝටර රථ කියන වත්කම වැඩි වෙන්නේ. ඒතකොට සමස්තයක් විදිහට වත්කම් වලට බලපෑමක් නැහැ. එහෙනම් වත්කම් වෙනස් නොවේ, වගකීම් වෙනස් නොවේ, හිමිකම් වෙනස් නොවේ. ව්‍යාපාරයේ කටයුතු සඳහා ලීබඩු කමල්ගෙන් ණයට ගත්තාම ලීබඩු කියන වත්කම වැඩි වෙන නිසා වත්කම් වැඩි වේ. ණයට ගත්තු නිසා වගකීම් වැඩි වේ. හිමිකමට බලපෑමක් නැහැ. වෙනස් නොවේ. ණය හිමියන් විසින් ප්‍රමාද පොලී අය කිරීම මේ ප්‍රමාද පොලී ගෙව්වා කියලා නෙමෙයි කියන්නේ අය කළා කියලා මේක අපේ වියදමක්. ඒක නිසා හිමිකම අඩු වෙනවා. අපිට වැඩිපුර ගෙවන්න වෙන නිසා වගකීම් වැඩි වෙනවා. හරි නේද? මම විශ්වාස කරනවා ඒක හරි කියලා. right. අපි 32 වෙනි ප්‍රශ්නේ ඉවර කරමු. ගැටලුවක් තියෙනවා නම් හරි කතා කරන්න බෑම කියමුකෝ. මේ මොකද්ද chat එකේ හරි ගහන්න. හරි නේද? හරි. අපි යනවා ඊගාව එකට. මොකද්ද? ඊගාව ප්‍රශ්නේ හොයාගෙන යන්න. ඊගාව ප්‍රශ්නේ ඔයාලා හදන්න ඕනේ ඈ. මොකද්ද කියන්නේ පහත දැක්වෙන්නේ ගනුදෙනු කීයක් ඉඳද? පහත දැක්වෙන්නේ ගනුදෙනු දෙකක් නිසා ගිණුම් කරන සමීකරණයේ සිදු වෙනස් වීම. අපෙන් අහනවා ඉහත සඳහන් ගනුදෙනු දෙක විස්තර කරා. බලන්න පුතා පළවෙනි ගනුදෙනුවේ තොගේ වැඩි වෙලා තියෙනවා. තොගේ වැඩි වෙලා තියෙනවා කියන්නේ තොගයක් අරන් කියන එකනේ. අරගත්තේ සල්ලි වලට නම් මුදල් අඩු වෙනවා. මේකේ මුදල් පැත්ත බලාතකනේ. වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙලා තියෙනවා. නම් තොගේ වැඩි වෙලා වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා. දැන් නම් ඉතින් ඔයා කට අරින්න ඕනේ ඈ. තොගේ වැඩි වෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙනවා. මොකද්ද ගනුදෙනුව? කියනකම් මං ඉන්නවා මේ. තොගේ වැඩි වෙලා වෙළඳ ගෙවිය යුතු දෑ වැඩි වෙලා. මොකද්ද ගනුදෙනුව? රුපියල් 25,000ක තොගයක් කමල්ගෙන් ණයට ගැනීම. yes. ඒ පුතා ඒක හරියටම කිව්වා. ඒ කියපු විදිහටම ලියන්න ඕන. මොකද්ද? රුපියල් 25,000ක තොගයක් ණයට ගැනීම. හරි. රුපියල් 25,000ක තොගයක් ණයට ගැනීම. හරි. chat එකේ ඉන්නවා විකුම් 32 D එක ආයෙ කියන්නලු. 32 D ආයෙ කියන්නලු. පුතේ අපි 32 D බලමු විකුම් ඊට කලින් මේ ප්‍රශ්න ඉවරයක් කරගෙන ඉමු. මේකේ දෙවැනි එක කියන්නේ හිමිකම 2500ක් අඩු වෙලා තියෙනවා. වෙළඳ ගෙවිය යුතු දෑ 2500ක් වැඩි වෙලා තියෙනවා. ඊ මොකක්ද නේද? ඒක නම් චුට්ටක් හිතන්න වෙනවා. හිමිකම 2500ක් අඩු වෙනවා. ඒ කියන්නේ අපේ වියදම.
වෙළඳ ගෙවිය යුතු දෑ 2500ක් වැඩි. කියන වගකීමක් වැඩි වෙනවා. මොකක්ද උත්තරේ? හ්ම්? මේකට උචිත උත්තරයක් අපිට දැන් 30කට කලිනුත් හම්බුණා. මොකක්ද උචිත උත්තරේ? රුපියල් 2500ක ප්‍රමාද පොලී ණය හිමියන්ට ගෙවීම. ඔව්. ගෙවීම නම් නෙමෙයි අය කිරීම වෙනවා. මම කටහඬින් නැති විනෝත්‍ය කියන ඈ. මම දන්නේ විනෝත්‍යද කියලා. රුපියල් 2500ක පමා පොලියක් ණය හිමියෙකු විසින් අය කිරීම. වඩා උචිත උත්තරේ ඒක. 2500ක පමා පොලියක් ණය හිමියෙකු විසින් අය කිරීම. එකම අර chat එකේ හිටිය විකුම් අපෙන් කරන ඉල්ලීම කලින් ප්‍රශ්නේ D කොටස ආයේ කියන්න කියලා 32 D. පුතේ ස්තුතියි මේ සක්‍රීය දායකත්වයට. මොකද්ද කියන්නේ ණය හිමියන් ප්‍රමාද පොලී අය කිරීම. විකුම් සානිකුත් අය ප්‍රමාද පොලී යන්නෙන් අදහස් කරන්නේ අපි ණය හිමියෙකුට සල්ලි දෙන්න ඉන්නවා. අපි සල්ලි දෙන්න පරක්කු වෙනවා. මේ යකා අපිට පොලියක් ගන්න. එතකොට දැන් අපි ඌට දෙන්න තිබ්බේ කලින් රුපියල් 1000ක්. මිනිහා තව 200ක පොලියකුත් අපෙන් අය කරනවා නම් දැන් ඌට දෙන්න තියෙන ගාණ 1200 වෙනවනේ. ඒ කියන්නේ අපේ වගකීම් වැඩි වෙනවා. අනිත් අතට අර පොලිය කියන එක අපේ වියදමක් නිසා අපේ හිමිකම අඩු වෙනවා. වගකීම් වැඩි වී හිමිකම අඩු වේ. වත්කම් වලට ලියන්නේ වෙනසක් නොවේ කියන. right. අපි යනවා 34ට. පහත් සදහන් ගනුදෙනු වාර්තා කරන මූලික ලියවිල්ල හා මූලික සටහන් පොත ළමයි මේවා සිංගිති ප්‍රශ්න ටිකිරි ලියා කලෙතරම් ලිඳට ගියානේ ලිඳ වට කර කබර ගෝයා කකුල කාපි දියවරියා කබර ගෝයා ලිඳ වටේ හිටියට කකුල කෑවි දියවරියා නේ පොඩි කාලේ ඉඳන් අපි ළමයිට බොරු තමයි උගන්වලා තියෙන්නේ ඒකවල පොඩි එකී දැන් ඕක කියනවා ටිකිරි ලියා කියලා එහෙම කියන්නේ හරි ඒකට කොහොම හරි කමන්නේ ඒ වගේ ටිකිරිලියා ප්‍රශ්න සිංගිති ප්‍රශ්න සූටින් ප්‍රශ්න ඔය වගේ සූටින් චූටින් ප්‍රශ්නක් තියෙනවා ඔව්වත් වරද්දන අමුගම් කාවයියෙක් බවට පත් වෙන්න එපා. මොකද්ද කියන්නේ? අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට බාණ්ඩ ගැනීම. පෞද්ගලික ප්‍රයෝජනයට බාණ්ඩ ගන්නවා කියන්නේ ගැනිලිනේ. මූලික ලියවිල්ල පැත්තක තියලා ගැනිලි ලියන මූලික සටහන් පොත කියලා ඉන්නකෝ බලන්න. මොකද්ද ගැනිලි ලියන මූලික සටහන් පොත? බාණ්ඩ ගන්නවා ලියන මූලික සටහන් පොත මොකද්ද? ළමයි දැන් මුදල් අරන් ගියොත් නම් පොදු මුදල් ගෙවීම. ජර්නලය මුදල් නෙමෙයි බාණ්ඩනේ ගෙනිච්චේ. කොහෙද ලියන්නේ? පොදු ජර්නලය පොදු ජර්නලේ ලියන්නේ. එහෙනම් මූලික ලියවිල්ල මොකක්ද? ජර්නල් වවුචරය ඒක පොදු ජර්නල් වවුචරය නේ. මූලික ලියවිල්ල පොදු ජර්නල් වවුචරය. එහෙම නැත්නම් ජර්නල් වවුචරය. මූලික සටහන් පොත පොදු ජර්නලය. right. සේවක වැටුප් ගෙවීම. මොකද්ද මූලික ලියවිල්ල? වැටුප් ගෙවනවා සල්ලි වලින් ගෙවලා තියෙනවා. මූලික ලියවිල්ල. මුදල් ගෙවීම් ජර්නලය ඒ මූලික සටහන් පොතනේ මුදල් ගෙවීම් ජර්නලය. මූලික ලියවිල්ල. ගෙවීම් වවුචරය ගෙවීම් වවුචරය. ඕවා විභාගයට ගියාපුවම වෙන්නේ අමන්දානන්දයටපත් වෙනවා ප්‍රශ්නේ ලේසියින්දා. දෙක මාරු කරලා ලියනවා. කපුවොති ලකුණු බිඳුවයි. ණයට විකුණු භාණ්ඩ ආපසු එවීම. මූලික ලියවිල්ල මුලින් කියලා ඉන්න. ආපසු එවුම්. මූලික ලියවිල්ල මොකක්ද? මතක නැහැ. හරිම සෝචනීයයිනේ ආපසු එවුම් වල මූලික ලියවිල්ල මතක නැද්ද කියන්නකෝ. බරපත බෑරපත. ඔව් බෑරපත. උත්තරේ බෑරපත. මූලික සටහන් පොත ආපසු ආපසු එවුම් එවීම් ජර්නල් ආපසු එවීම් ජර්නලේ. අත්පිට මුදලට භාණ්ඩ විකිණීම සල්ලි වලට හොඳේ භාණ්ඩ විකුණනවා. මොකද්ද මූලික ලියවිල්ල? අත්පිට මුදලට භාණ්ඩ විකුණනවා. මූලික ලියවිල්ල ලදුපත. මූලික සටහන් පොත මුදල් ලැබීම් ජර්නලය මුදල් ලැබීම් ජර්නලය. ලදුපත මුදල් ලැබීම් ජර්නලය. අම්මෝ ගෙන්ද්‍රි ගාලා කිව්වනේ මන් ලේසි කිව්වා. හරි. අපි යනවා. ඕක 2028 එකකින් ඇහුවොත් ඒත් කියනවා. අද කියන්නේ ඩබල් 81st එකේ. රයිට්. අපි යනවා 35 වෙනි ප්‍රශ්නෙට. මොකද්ද? අදාළ තීරුවේ හරි ලකුණ යොදමින් ආයතනයකට අදාළව පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද කියලා දක්වන්න කියනවා. භාණ්ඩතොක විනාශ වූ විට ශුද්ධ ලාභය අඩු වේ. සත්‍යද අසත්‍යද කියලා යහ. භාණ්ඩතොකයක් විනාශ වුණාම ශුද්ධ ලාභය අඩු වේ. මොකෝ කියන්නේ? ඒක ළමයි ටිකක් බොන්න ප්‍රශ්නේ.
මම දැනට ඒකට හරියක් දාන එක ඔහොම ඉතිරි කරගන්න. මම ඒක පස්සේ කියන්නම් ඈ. හරි. ඊගාවකට යන්නකෝ. විකුණුම් මත වැට් එකතු කළාගේ මත බද්ද ව්‍යාපාරයට ආදායම. විකුණුම් මත වැට් ව්‍යාපාරයට ආදායමක්. විකුණුම් මත වැට් ව්‍යාපාරයට ආදායමක්ද? කියන අපි බඩු විකුණද්දී හිතන්න අපි ලක්ෂයක බඩු විකුණනවා. අපි ලක්ෂයක බඩු විකුණනවා. අපි 118ක වැට් එකක් ගන්නවා. ඒ කියන්නේ කීයකද? 18000ක වැට් එකක් ගන්නවා. දැන් අපි අපේ පාරිභෝගිකයට බඩු විකුණන්නේ 1,18,000. හිතන්න ණයට වික්කේ කියලා. ප්‍රශ්නේ මේ 18000 වැට් මුදල අපේ ආදායමක්ද? කියලාමයි කතා කරන්නකො. ඔව් නෝ නැත්තම් නෑ. මොකද්ද? නැහැ. නැහැ. එහෙනම් මොකද්ද ඔය 18000? ඒක ගවර්න්මන්ට් එකට ඔව් ඒක ගවර්න්මන්ට් එකට අපි ගෙවන්න ඕන. එහෙනම් ඒක අපේ මොකද්ද? වත්කමක්ද වගකීමක්ද ආදායමක්ද වියදමක්ද හිමිකමක්ද මොකද්ද? වගකීම. වගකීම. ඒක අපේ වගකීමක්. හිතන්න දැන් මේ විකුණු මේ වැට් සමග විකුණු. වැට් සමග. දැන් අපි මේක ගිනුම් තියන්නේ කොහොමද? චූට්ටක් ඉදන්. දැන් ණය ගැතිය 1,18,000කින් වැඩි වෙනවා වැටුත් එක්ක. ණයට වික්කොත්. එහෙනම් ණය ගැති පාලන හර 1,18,000. නේ? හැබැයි අපි විකුණුම් ගිණුමට බැර කරන්නේ කීයද? අපි විකුණුම් ගිණුමට බැර කරන්නේ මේ වැට් නැති ලක්ෂ්‍ය විතරයි. විකුණුම් ගිණුම බැර ලක්ෂයයි. එහෙනම් ඉතුරු මේ 18000 පාරිභෝගිකයන්ගෙන් එක්කව කරගත්තු මේ 18000 අනාගතයේ දවසක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අර කවුද පුතෙක් කියනවා මට වුණා රජයට අපි ගෙවන්න ඕන. ගෙවන තුරාවට ඒක අපි වැට් පාලන ගිණුමට බැර කරනවා. එහෙනම් මේ 18000 අපේ වගකීම. ඒ අපේ වගකීම. ආදායමක් නෙමෙයි. ආදායම වෙන්නේ වැට් නැති ප්‍රමාණය. හරිනේ. එතකොට මෙතෙන්ට ගියොත් මොකද්ද උත්තරය ආවේ? විකුණුම් මත එකතු කළ අගය මත බද්ද ව්‍යාපාරයට ආදායම කියන්නේ අසත්‍යයි. දැන් ඔයා අසත්‍යයි එකට හරියක් දාන්න තියෙන්නේ. අහන දේ කරන්ට අහන්නේ හරියක් දාන්න කියලානේ හරියකට. නිවැරදි තීරුවට. එහෙනම් අපි අසත්‍ය කියන තීරුවට හරියක් දාන්න. ඊගාව එක කලින් ලද ආදායම ව්‍යාපාරයට වගකීමකේ. හොඳ ප්‍රශ්නයක්. කලින් ලද ආදායම. ඒ කියන්නේ හිතන්න දැන් අපිට ගොඩනැගිලි කුලියක් එහෙම තියෙනවා මාසෙකට 5000යි 60000ක්ම හම්බ වෙනවා. ගොඩනැගිලි කුලි මාසෙකට 5000යි 60000ක්ම හම්බ වෙනවා. ගොඩනැගිල්ලේ ඉන්න මිනිස්සයා අපිට ඇවිල්ලා 60000ක්ම දීලා යනවා. නේ? ඒ කිව්වේ. දැන් හිතන්නකෝ මම මේ පන්තියම කියපු උදාහරණේ. අපේ පන්තියේ ඉන්නවා කවුරු හරි ගෑනු ළමෙක් අපි හිතමු ඉනෝත්තියක්. ඉනෝත්තිලා ඒ ගෙදර නවතින්න එනවා අයියා කෙනෙක්. මාසික ගෙවල් කුලිය 5000යි. මෙන්න යකෝ මූ ඇවිල්ලා ඉනෝත්තිලාගේ අම්මට 60000ක්ම දෙන්න. ඉනෝත්තිලා අම්මා අහනවා මොකෝ පුතා මේ 60000ක්ම අපේ කුලිය 5000යි. අනේ ආන්ටි මේ ඉස්සරහ මාස 12ටත් එක්කනේ මම මේ ගෙව්වේ. අපේ අම්මි මට 60000ම දුන්නා. අපේ අම්මි මොකද ආන්ටි මොකද? ඔන්න ඔය 60000ම තියාගන්නකෝ කිය. පළවෙනි මාස දෙකේ කොල්ලා හොඳට ඉන්නවා ගෙදර ලස්සනට ඉන්නවා ඉනෝත්තියට ගණන් කියලා දෙන හොඳට ඉන්නවා. තුන්වෙනි මාසේ නම් ඌ වෙන්නේ කට ගොන්නක් බීගෙන එන්නේ. බීගෙන එලා ගේ ඇතුලේ චූ කරනවා. ඒත් ඔයාලට පුළුවන් ද ඌ එළියට දාන්න පුළුවන්. එළියට දාන්න බෑනේ ඇයි? ඌ ඉස්සරහටත් එක්ක සල්ලි දීලා දෙන්නේ. එතකොට අපේ වගකීමක් තියෙනවා ඌව රඳව ගන්න. නේද? එහෙනම් ඉදිරියටලා ආදායම් අපේ වගකීම. කිසියම් ආදායමක් ළමයි කල්තියා හම්බ වෙනවා නම් ඉතින් දෙයියන් පල්ල අපිට ලොකු වගකීමක් තියෙනවා. එහෙනම් මේකේ කියන්නේ කලින් ලද ආදායම ව්‍යාපාරයට වගකීමකි කියලා. ඔව් ඇත්ත සත්‍යයි. ඊගාට වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභය නිසා හිමිකම අඩු වේ. ඈ පුතේ ඕකට පරණ වචනේ කියහල්ලා. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභයට කියන පරණ වචනේ මොකක්ද? ඒ කියන්නේ වොෂ්රූම් එකට බෝල් ණය. වොෂ්රූම් එකට කක්කුස්සිය කිව්වා වගේ වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ වලට කියන පරණ නම බොල් ණය. බොල් ණය හින්දා හිමිකම අඩු වෙනවා කියන්නේ. බොල් ණය හින්දා හිමිකම අඩු වෙනවා. ඔව්ද නැද්ද? බොල් ණය හින්දා හිමිකම අඩු වෙනවා. ඔව්ද නැද්ද? ඔව්. ඇයි බොල් ණය කියන්නේ වියදමක්. ඕනෑම වියදමක් නිසා හිමිකම අඩු වෙනවා. ඒ කියන්නේ සරල සිංහලෙන් කිව්වොත් වියදම් හින්දා අයිතිකාරයට කියලා වෙනවා. එහෙනම් ඒ කියන්නේ හිමිකම අඩු වෙනවා. එහෙනම් බොල් ණය කියන්නේ වියදමක්. බොල් ණය නිසා හිමිකම අඩු වේ කියන එක සත්‍යයි. බොල් ණය හින්දා හිමිකම අඩු වේ කියන මේ ප්‍රකාශනය සත්‍යයි. හරි. අපි යනවා වේගයෙන් 36 වෙනි ප්‍රශ්නෙට. මේ
ටීගේ වේගෙන් ලියන්න ඕන. අන්න මම කැමතිම ප්‍රශ්නේ. පහස් සඳහන් එක් අවස්ථාවේදී වඩාත් හොඳින් අදාළ වන ගිණුම් කරන සංකල්පය සඳහන් කරා. ආදායම් ප්‍රකාශනයේ ලාභය ගණනය කළ කාලය දැක්වීම. ටක් ගාලා කියන්නේ. කාලච්ඡේද සංකල්ප yes කාලච්ඡේද සංකල්පය. කාලච්ඡේද සංකල්පය. ඒක නිකන් අර සුප්‍රසිද්ධ ජූලි වැඩවර්ජනයේ පැවති කුමන මාසයේද වගේ ප්‍රශ්නයක්. ආදායම් ප්‍රකාශනයේ නේ ජූලි වැඩවර්ජනයේ පැවති ඉතින් ජූලි මාසෙනේ. ඒ වගේ ආදායම් ප්‍රකාශනයේ ලාභය ගණනය කළ කාලය දැක්වීම කියපුවාම එහෙනම් කාලච්ඡේද සංකල්පය තමයිනේ. ඒ අතර වාරේ 35 ඒකලේ නෑ කියනවා. yes 35 මගේ ඇරියම. මම ඒක පස්සේ කරන්නම් කියලා කිව්වනේ ඔයාලට. අපි එතෙන්ට යමු. 36 B අයිතිකරුගේ පෞද්ගලික වියදම් ව්‍යාපාරය දැරීම ගැනිලි ලෙස සැලකීම. අයිතිකරුගේ පෞද්ගලික වියදම් ව්‍යාපාරයෙන් දරන එකට ගැනිලි කියලා කියනවා. මොකද්ද සංකල්පය? ඒකක සංකල්පය. entity concept. ඔව් ව්‍යාපාර ඒකක සංකල්පයනේ. නැත්නම් ගිණුම් කරන ඒකක සංකල්පය. ව්‍යාපාර ඒකක සංකල්පය ඩබල් ඒටි භාෂාවෙන් කිව්වොත් වෙනම අස්තිත්වයක් පිළිබඳ සංකල්පය. නමුත් අපි ලියමු ඒකක සංකල්පය කියලා. මෝටර් රථය අත්පත් කරගත් පිරිවැයටම මැනීම. ගත්තු ගානටම මෝටර් රථය පෙන්නනවා. අත්පත් කරගත්තු පිරිවැයටමයි නෝ. මොකක්ද සංකල්පය? ඓතිහාසික පිරිවැය ඓතිහාසික පිරිවැය. තොගයක් පිරිවැය හා ශුද්ධෝපලබ්ධ යගේ යන දෙකෙන් වඩා අඩු වගේට මැනීම. පිරිවැය හෝ ශුද්ධෝපලබ්ධ යගෙන් වඩා අඩු වගේට ගන්නෙ මොකක්ද? මොකක්ද සංකල්පය? ආරක්ෂණ සංකල්පය ආරක්ෂණ සංකල්පය නැත්නම් පුතේ විචක්ෂණ සංකල්පය. ඕගොල්ලෝ ඒකට නම් ටින් ටින් ගාලා උත්තර දුන්නා. හරියටම හරි. ඊගාව ප්‍රශ්නයට යන්න. ඊගාව ප්‍රශ්න හොඳින් බලන්න. 37 වෙනි ප්‍රශ්නේ අපි ඉන්නේ. 37. ආයතනයක සුළු මුදල් ප්‍රතිපූර්ණය කරන දිනේදී සුළු මුදල් බාරකරු සතුව තිබිලා තියෙන්නේ 5000යි කියනවා. සුළු මුදල් බාරකරුගේ පහත ගෙවීම් සිද්ධ කරලා තියෙනවා. දරුවගේ පන්ති ගාස්තු ගෙවලා තියෙනවා. ණය හිමි සමන්ට ගෙව්වා. ලිපි ද්‍රව්‍ය වලට ගෙව්වා. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඉතින් අයිතිකරුවගේ දරුවගේ පන්ති ගාස්තු ව්‍යාපාරයේ සල්ලියක් නෙමෙයි. ඒ ව්‍යාපාරයේ වියදමක් නෙමෙයි. ඒක හින්දා ලියන්න බෑ. ඒක ගැනිල්ලක් බව ඇත්ත. නමුත් අපි ලියන්න වෙනවා. නේද? මෙම ආයතනයේ සුළු මුදල් අග්‍රිමය සහ ප්‍රතිපූර්ණය කළ මුදල කීයද? අයියෝ හරි ලේසියිනේ. හරි ලේසියිනේ. හරි. මේ බලමු. වාගාව පේපර් එක තියෙන නිසා මම බෝඩ් එකට එන්න. මොකක්ද කියන්නේ? ගෙවලා තියෙන දැන් සුළු මුදල් ප්‍රතිපූර්ණය කරන දිනේදී සුළු මුදල් බාරකරු සතුව 5000ක් තිබ්බා. එහෙනම් මිනිහාතේ 5000ක් තිබ්බේ මෙන්න මේ කියන වියදම් ටික දරුවට පස්සේනේ. මොනවද? ගෙවීම් ටිකට පස්සේ. දරුවගේ පන්ති ගාස්තු 3000. ණය හිමි සමන්ට ගෙවලා තියෙනවා 4000. නේද? ලිපි ද්‍රව්‍ය වලට ගෙවලා තියෙනවා 2000. මේ ඔක්කොම ගෙව්වට පස්සේ මිනිහා ගාව ඉතිරි ගියත් ඉතිරි 5000. නේද? 5000ක්. එහෙනම් මේ ටික ගෙව්වට පස්සේ 5000ක් ඉතිරි කියන්නේ ඇත්තටම ඔරිජිනලි කීයක් තිබ්බද? 5000ට මේ ටික එකම ගන්න 5 2 7 4 11 3 14 දැන් නිකමට හිතන්න 14000ක් තිබ්බනම් ඒකේ මේ ටික අඩු කරපො. ගිය 2 3 4 3 7 2යි 9යි. මේ 9000 අඩු කළාට පස්සේ 5000ක් එනවා. හරිනේ. එතකොට එක්සෑම් එකේ ප්‍රශ්නේ මොකක්ද? එයාගේ ප්‍රශ්නේ සුළු මුදල් අග්‍රිමය කීයද? අග්‍රිමය වෙන්නේ 14000. සුළු මුදල් අග්‍රිමය කියන්නේ 14000යි නේ. ඔරිජිනල් තිබ්බ ගාන 14000. ප්‍රතිපූර්ණය කළ යුතු මුදල. ප්‍රතිපූර්ණය කරන්න නම් කීයද? වියදම් කරපු මුදලට සමාන ප්‍රමාණයක්. එහෙනම් ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කීයද පුතා? 9000. හරිනේ. ප්‍රතිපූර්ණය කළ යුතු මුදල 9000. අග්‍රිමය 14000යි. ප්‍රතිපූර්ණය කළ යුතු මුදල 9000යි. මම විශ්වාස කරනවා එකගයි කියලා අපේ කැල්කියුලේෂන් එක එක්ක තේරුණා නේද පුතේ? කතා කරහල්ලකෝ. හරි මම දන්නේ එකගද නැද්ද කියලා. 38 39 දීර්ඝ ප්‍රශ්නයක්. ඔව් එකගයි නේ. හරි. ප්‍රශ්නේ කියවන්න යන්න එපා. ඉහත තොරතුරු වලට අනුව 24 3:31කට සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය අහනවා. ඒකම මාර්තු මාසයේ බැංකුව අය කළ බැංකු ගාස්තු අහනවා. පුතේ ප්‍රශ්න දෙකක් අහන නිසා අපි ඉතා වේගයෙන් මට හිතෙනවා මුදල් ගිණුමක් සංශෝධිත මුදල් පාලන ගිණුමක් සහ බැංකු සැසඳුමක් ඇඳ ගැනීම එකට ගුණයි. මේවා කෙටි ප්‍රශ්න පත්‍රයට හදන්නේ ඉතාම කෙටියෙන් අඳින්න. ඉතාම කෙටි. මොනවද අඳින්න කියන්නේ? එකක් මුදල් ගිණුම. හරි. මුදල් ගිණුම. කියන්නේ නිකම් පොඩි ටී ගිණුමක් අඳින්න මුදල් ගිණුමක්. හරි. මම ඔයත් එක්ක බෝඩ් එකේ අඳින්නම්. මට තියෙන චූටි බෝඩ් එකක්. ඒත් මම මේ චූටි බෝඩ් එකේ මුදල් ගිණුමක් අඳිනවා. හරි. නිකන් චූටි ගිණුමක් මුදල් ගිණුම මේෙන් ඇඳා. හරි.
ඊගාවට මම අදිනවා සංශෝධිත මුදල් පාලන ගිණුම. ඕට් එකේ මට මෙච්චරක් විතර උඩට යන්න පුළුවන් සංශෝධිත මුදල් පාලන. සාමූපාගී සංශෝධිත මුදල් පාලන ගිණුම. චූටි එක. හරි. ඊගාවට මම අදිනවා පේන්නේ නැද්ද? පේනවනේ ඔය වෙන්නේ අපුරුට. හරි. ඊගාවට අපි අදිනවා බැංකු සැසතුම. පුතේ chat එකේ ඉන්න ළමයා අහන ප්‍රශ්නට යලිත් උත්තරයක් මම දෙනවා. මේක හදලා ගන්න ඈ. ඊගාවට අපි අදිනවා බැංකු සැසතුම. බැංකු සැසතුම. chat එකේ හිටිය පුතා අහපු ප්‍රශ්නෙට උත්තරේ ආයෙ දෙන්නම්. මේ හදන්න ගත්ත ගාන හදලා. හරි. බැංකු සැසතුම. බැංකු සැසතුමක උඩම ලියන්නේ මොකක්ද? සංශෝධිත මුදල් පාලන ශේෂය. නේද? කෙටි ප්‍රශ්න පත්‍රයේ හින්දා අපි මෙහෙම කෙටියෙන් හදා. එකතු කළා. එකතු කරන්නේ මොනවද ළමයි බැංකු සැසතුමක ටක් කාලා කියන්නේ? කියන්නේ බැංකු සැසතුමක එකතු කරන අයිටම මේ දන්නේ නැහැ බබාලා. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක් නේ. කෙටියෙන් ලියමු ඉදිරිපත් නොවූ චෙක්. අඩු කරන්නේ තැන්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක් නේ. උපලබ්ධි නොවූ නැත්නම් නිෂ්කාශනය නොවූ. ඕවනේ අඩු කරන්නේ. අන්තිම උත්තරේ මොකක්ද? අන්තිම උත්තරේ බැංකු ප්‍රකාශනය අනුව ශේෂ. නේද? බැංකු ප්‍රකාශනය අනුව ශේෂ. දැන් ඔන්න ඔය කියන දේ ඊ타ත්ම කටුවට. දැන් මේ හරිම කටුවටනේ මේ ලියලා තියෙන්නේ. කැත විතරක් ඈ. ඊ타ත්ම කටුවට කැතට ලියනවා. කැතට ලියලා ගානට එන්න. හරි ගානට right. මමත් එක වතාවක් මෙතෙන්ට ගිහිල්ලා ගාන වාට පෙන්නලා එන්නම්. ඔයාලගේ අතේ ගාන තියෙන නිසා ලොකු ගැටලුවක් නැහැ. මෙන්න මේක පුතේ ගාන. මොනවද මේ ගානේ තියෙන්නේ කියලා නිකමට බලමු. අභිමන්ගේ ව්‍යාපාරයේ 24 මාර්තු 1ට මුදල් ගිණුමේ 50000ක ශේෂයක් පැවතුනි. මාර්තු 1 එහෙනම් ඔයාගේ දපු මුදල් ගිණුමේ ආරම්භක ශේෂය දාන්න හර පැත්තෙන් 50000යි. මාත් මේ දානවා ඔයත් දාන්න 50000. මාසය තුලදී සියලු මුදල් ලැබීම් 3 ලක්ෂයක් වූ අතර ඒ මුදල් ගිණුමට හර කරන්න ලැබී කීයද ලැබීම් 3 ලක්ෂයක්. 3 ලක්ෂයක් වූ අතර මෙයින් 60000ක චෙක්පත් නිෂ්කාශනය වී නොමැත. කමක් නේද? එහෙනම් තැම්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙකුත් දාගත්තා. ඒක කීයද? 60000යි නේ. නිෂ්කාශනය නොවූ ඒවා දිනවා 60000. ඒ ගාවට මාසය තුල ගෙවීම් සියල්ල චෙක්පත් මගින් සිදු කළ අතර 1,50,000කි. ගෙවීම්. වාගේ මුදල් ගිණුම බැර කරගන්න ගෙවීම්. කීයද ගෙවීම්? 1,50,000යි. ඌ අතර මින් බැංකුවට ඉදිරිපත් වී ගෙවා ඇත්තේ 1,30,000ක් වටිනා චෙක්පත් මමනි. 1,50,000ක් නිකුත් කළා. බැංකුවට ඉදිරිපත් වෙලා තියෙන 1.30ක් විතරයි. එහෙනම් 150 130 අතර වෙනස 20000යි. දැන් ඉදිරිපත් නොවූ චෙක් තියෙනවා 20000. හරිනේ. බැංකු ප්‍රකාශනයේ මාර්තු 31 වෙන විට 1,50,000ක ශේෂයක් පවතින අතර බැංකු ප්‍රකාශන අනුව ශේෂය අපිට දෙනවා 1,50,000යි. දාගන්න ගානේ අන්තිම උත්තරේ. පවතින අතර බැංකුව බැංකු ගාස්තුවක් අය කර ඇත. බැංකුව බැංකු ගාස්තුවක් අය කරනවා. අය කරපු බැංකු ගාස්තු ලියන්න වෙන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ බැර පැත්තේ. අපි ඒක දන්නේ නැහැ. අපි බැංකු ගාස්තු කියලා ලියලා චුටි කොටුවක් දාලා තියෙනවා. මේ හැර වෙනත් මගහැරීම් වැරදි සිදු වී නැත. ඉහත තොරතුරු වලට අනුව 24/3/31ට සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය අහනවා. සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය අහනවා. ඒත් එක්කම අපෙන් අහනවා මොකක්ද? අපෙන් අහනවා බැංකු ගාස්තුව කීයද කියලා. ලේසි ප්‍රශ්න දෙකක්. අතිශය ලේසි ප්‍රශ්න දෙකක්. එන්න බෝඩ් එකට. අපි ටික් ගාලා බෝඩ් එකට එමු. හරි. මෙන්න බෝඩ් එකට ආවා. දැන් බලන්න මේ විදිහට නේද කියලා තියෙන්නේ. ආයෙ බලන්න මුල ඉඳන් ඈ. අභිමන්ගේ ව්‍යාපාරයේ 24 මාර්තු 1ට මුදල් ගිණුමේ 50000ක ශේෂයක් පැවතියි. මෙන්න මුදල් ගිණුම, මෙන්න ආරම්භක ශේෂය 50000යි. ආරම්භක ශේෂ දාන්නේ හරට. ඒක තේරුණා. හරිනේ. ඊගාවට මාසය තුලදී සියලුම මුදල් ලැබීම් 3 ලක්ෂයක් වූ අතර මුදල් ලැබීම් ලැබෙනවා නම් මුදල් ගිණුම හර කරනවා. කීයද ලැබුණේ? 3 ලක්ෂයක්. ඌ අතර මෙයින් 60000ක චෙක්පත් නිෂ්කාශනය වී නොමැත. ඊටාම පැහැදිලි සිංහලෙන් කියනවා. මේ ලැබිච්ච ලක්ෂ 3න් 60000ක් නිෂ්කාශනය වෙලා නැහැ. ඒ කියන්නේ තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු. තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවු කියන දේවල් බැංකු සැසඳුමේ අඩු කරනවා. එහෙනම් නිෂ්කාශනය නොවු ඒවා කීයද? 60000. හරිනේ. ඊට පස්සේ මාසය තුල ගෙවීම් සියල්ල චෙක්පත් මගින් සිදු කළ අතර ඒ 1,50,000යි. අන්න ගෙවීම් මුදල් ගිණුම බැර වෙනවා 1,50,000යි.
මින් බැංකුවට ඉදිරිපත්ව ගෙවා ඇත්තේ 1,30,000ක් වටිනා චෙක් පත්‍රය. 1,50,000ක චෙක් නිකුත් කළාට 1,50,000කට ගෙව්වට බැංකුවට ඉදිරිපත් වෙලා තියෙන්නේ කීයද? 1,30,000ක් විතරයි. එහෙනම් මේ ඉතුරු 20,000 ඉදිරිපත් උනේ නේ. එහෙනම් ඉදිරිපත් නොවූ චෙක් කීයද? 20,000යි නේ. ඉදිරිපත් නොවිච්චා 20,000. තේරෙන්න බෑ. ඉදිරිපත් නොවිච්චා 20,000. ඊට පස්සේ බැංකු ප්‍රකාශනයේ මාර්තු 31කට 1,50,000ක ශේෂයක් වෙනවා. අයියෝ මාර්තු මාසේ අන්තිම දවසේ බැංකු ප්‍රකාශනයේ ශේෂය 1,50,000යි. බැංකුව බැංකු ගාස්තුවක් අය කර ඇත. බැංකු ගාස්තු. එහෙනම් මේකේ බැරටනේ වැටෙන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ බැරටනේ වැටෙන්නේ බැංකු ගාස්තු. බැංකු ගාස්තුවක් අය කරලා දිනවා අපි දන්නේ කීයද කියලා. මේ හැර වෙනත් කිසිදු හුටපටයක් සිදු වී නොමැත කියලා කියනවා. නේද? අහන්නේ සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය. very easy. මේ සංශෝධිත මුදල් පාලන ශේෂයනේ මෙතන තියෙන්නේ. දැන් යට ඉඳන් උඩට එන්නකෝ. ගන්නකෝ ඔයාගේ කැල් එක. ඔබන්ට කැල් එකේ 1,50,000 ඍණ 60,000 වෙනුවට ගහපන් ධන 60,000 150යි ධන 60යි 210යි. ඒ 210න් අඩු කරන්න 20ක් 210න් 20ක් ගියාපම 190ද 1,90,000ද ඔව් ඔව් මෙතෙන් එන්නේ 1,90,000ද කැල් එක ඔව් සර්. තියෙන්නේ වාගේ අතේනේ 1,90,000ද මෙතෙන්ට එන්නේ ඔව් සර්. ඔව් උස සුමිත්‍රන් ස්තුතියි 1,90,000යි මෙතෙන්ට එන්නේ එහෙනම් 1.90 20යි කියන්නේ 210යි 210න් 60ක් ගියාම 150යි එහෙනම් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය 1,90,000යි 1,90,000යි එතකොට මේ එක්සැමින් එකේ පළවෙනි ප්‍රශ්නේ උනේ මොකක්ද මේ බලන්න ඉහත තොරතුරු වලට අනුව 24 3.31කට සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය කීයද සංශෝධිත මුදල් ගිණුමේ ශේෂය 1,90,000යි ඔන්න බෝඩ් එකේ එනවා 1,90,000යි මෙන්න මේ කියන 1,90,000 හරි ඊගාවට යාහනවා බැංකු ගාස්තුව කීයද කියලා. පුතේ බැංකු ගාස්තුව කීයද කියලා බලා ගන්න නම් ඔය සංශෝධිත මුදල් පාලන ගිණුමේ ආපු අවසාන උත්තරේ 1,90,000 නේ. මම මේ පෑනට තීන්ත ටිකක් දාගන්න try කරන්නේ. ඔන්න ඔය 1,90,000 සංශෝධිත මුදල් පාලන ගිණුමේ මෙතෙන්ට ඊගේ ශේෂය මේ පැත්තෙන් ඊගේ ශේෂයත් මේ පැත්තෙන් පාගේ ශේෂයක් විදිහට දාගන්න. මම කියනවට දාගන්න. සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය right මම පෑනට තීන්ත ටිකක් දාගන්න කවවා 1,90,000 දාන්න කියලා කිව්වේ නේද හරි සමහර සල හැංගිලාලු පෑනට තීන්ත දාන්න ඔන්ලයින් පන්ති වල මොනවා හංගන්නද කුණුහරුපයක් කරුණා මෙතෙන්ට නේද පෑනට තීන්ත දාන්න හරි එහෙනම් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය 1,90,000යි නේ අනුක වින්සර වෙලා තියෙනවා මොකද්ද මන්ද ලක්ෂයද මොකද්ද කියලා හරි කවන්නේ මෙතෙන්ට එන්නේ 1,90,000 නෙමෙයි 2.90යි 20යි කියන්නේ 210යි 210න් 60ක් ගියාපුවම 1.50යි හරිනේ 1,90,000ට එක ගයිනේ එහෙනම් සංශෝධිත මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය 1,90,000 හර පැත්තෙන් ඊගේ වෙන්නේ 190 තමයි මේ එහෙනම් බැර පැත්තෙන් පාගේ වෙනවා 1,90,000 හරිනේ තේරුණානේ ගුණාට වගේ තියෙනවා ඊගාව කාරණේ මොකද්ද සංශෝධිත මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂයේ විදිහට වැටෙන්නේ ව්‍යාපාරිකයා හදන මුදල් පාලන ගිණුමේ අවසාන ශේෂය. මේක තුලණය කරන්න. 50,000යි 3,00,000යි කියන්නේ මෙතන 3,50,000යි. 3,50,000 පුතේ අපි දෙපැත්තෙම දාලා වෙනස ගන්නවා. 3,50,000න් 1,50,000ක් අයින් කරලා මට කීයද කියලා කියන්න. ලක්ෂ දෙකද? ඔව් සර් ඕගොල්ලන්ගේ සහයෝගය එන්න ඕන සුළු කරන දැන් උඩ ලක්ෂ දෙකද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර් ලක්ෂ දෙකයි. එහෙනම් මේ පැත්තෙන් පාගේ ලක්ෂ දෙකයි මේ පැත්තෙන් ඊගේ ලක්ෂ දෙකයි. ව්‍යාපාරිකයාට එන මුදල් පාලන ගිණුමේ අන්තිම ශේෂය ව්‍යාපාරිකයාගේ මුදල් පාලන ගිණුමේ අන්තිම ශේෂය කීයද මෙන්න මේ ලක්ෂ දෙක. මෙන්න මේ ලක්ෂ දෙක තමයි සංශෝධිත මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය වෙන්නේ. එහෙනම් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය තියමු ලක්ෂ දෙකයි. මෙතෙන්ට එන්නේ ලක්ෂ දෙකයි. දැන් ඔයාලට බැංකු ගාස්තුව හොයාගත්ත හැකිනේ බබු. ලක්ෂ දෙකයි වැඩි පැත්ත මෙතෙන්ට දානවා ලක්ෂ දෙකයි. ඒ ලක්ෂ දෙක දෙපැත්තම දානවා. ලක්ෂ දෙකයි 1.90 අතර ગેප් එක කීයද? 10,000යිනේ. 10,000 නේද? වෙනස 10,000යි. වෙනස 10,000යි. 10,000යි. එහෙනම් බැංකු ගාස්තුව වෙන්නේ 10,000යි. 39 වෙනි ප්‍රශ්න උත්තරේ බැංකු ගාස්තුව 10,000. හරි. හොඳ ප්‍රශ්නයක් ළමයි ඈ. කියන්නේ සිඟිති ප්‍රශ්නයක්. නමුත් ප්‍රශ්නේ මොනතරම් සිඟිති වුණාට ළමයෙකුට උත්තරයකට ප්‍රවිෂ්ඨ වෙන්න යම් හිරකිරිල්ලක් හිර කරපු ප්‍රශ්නයක්. අපි අනිත් වතාව පේපර් එකට ගිහිල්ලා අපි හිටිය තැන මොකද්ද කියලා බලලා
ඊගාවට අපිට තියෙනවා chat එකේ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාගේ ප්‍රශ්න විසඳලා අපි 38 වෙනි ප්‍රශ්නේ සංශෝත මුදල් ගිණුමේ ශේෂය අපෙන් ඇහුවේ 1,90,000යි. 39 මාර්තු මාසයේ අය කළ බැංකු ගාස්තුව කීයද? 10,000යි. දැවෙන ප්‍රශ්න තියෙනවා chat එකේ. අපි උත්තර දෙන්නයි යන්නේ. අනුක වින්සර දාලා තිනවා 10,000යි කියලා බැංකු ගාස්තු. ඔව් ස්තුති අනුක. සර්ගේ වීඩියෝ එක ඕන් නැහැ. මට ඒක තේරෙන්නේ නැහැ. වීඩියෝ එක ඕන් නැහැ කියලා කියනවා. තවමත් එහෙමද? සර් 35D ආය කියලා දෙන්න. මම හිතන්නේ දැවෙන ප්‍රශ්නයකට තියෙන 35D කෑල්ල විතරයි. අපි යන් 35D එකට. ඔව් මෙතන ඉන්නේ. අදාළ තීරුවේ හරි ලකුණ යොදා ගන්න කියනවා. වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභය නිසා හිමිකම අඩු වේ. පුතේ වෙළඳ ලැබිය යුතු දෑ මත හානි කරන අලාභ කියන්නේ බොල් ණය. බොල් ණය කියන්නේ වියදමක්. සෑම වියදමක් නිසාම හිමිකම් අඩු වෙනවා. එහෙනම් 35D එකට උත්තරේ සත්‍යයි. හරි නිවැරදි. right. අපි යන් ඊගාව එකට. ඊගාව එක කියන්නේ ප්‍රශ්නාංක 40. ප්‍රශ්නාංක 40. ප්‍රශ්නේ බලා ගන්න ළමයි මුලින්ම ව්‍යාපාරික සිදු ගනුදෙනුවක හර සටහන පහත දැක්වේ. දුම්වට්ටම් හර 500යි. මුදල් බැර මුදලුත් හර 4500යි. මෙම බැර සටහනට අදාළ ගනුදෙනුව. සිංගිරි ප්‍රශ්නයක් නෙනේ. right. චුට්ටක් කල්පනා කරන්නකෝ ඔයාලා බෝඩ් එකේ ගාන හො තියෙයි. මම කියන්නේ ඔයාලගේ ස්ක්‍රීන් එකේ ගාන තියෙයි. තියෙද්දි චුට්ටක් කල්පනා කරන්න. මොකද්ද මේ වෙලා තියෙන්නේ? සමහර ප්‍රශ්න ළමයි අපිට අඳුර ගන්න බැරි ප්‍රශ්නේ ලේසි වැඩි වෙන නිසා. මේ ප්‍රශ්නෙත් එහෙම එකක්. මේකේ දැන් වෙලා තියෙන්නේ දුම් වට්ටම් හර 500යි. ඒ කියන්නේ අපි වට්ටමක් දීලා තියෙනවනේ. අපි ඇත්තටම වට්ටම් දෙන්නේ කාටද? ණය ගැතියන්. කොයි වෙලාවටද? අපිට සල්ලි ලැබෙන නිසා. ඒ කියන්නේ මේකේ ඊගාව එකක් තියෙන්නේ මුදල් ගිණුම හර. කීයද මුදල් ගිණුම හර? මුදල් ගිණුම හර 4500. එහෙනම් මේ දෙකම දැන් බැර වෙන්නේ කාටද? 5000ක් බැර වෙන්නේ බෑ. කාටද බැර වෙන්නේ? කාටද බැර වෙන්නේ? වට්ටමකුත් අපි දීලා තියෙනවා. සල්ලිත් අපිට ලැබෙන. එහෙනම් ළමයි මේ 5000 බැර වෙන්න ඕන කාටද? 500යි 4500යි තියෙනවා. ඕක බැර වෙන්න ඕන කාටද? කියන්න. කාටද බැර වෙන්නේ? ඈ? වට්ටම් ගිණුම හර වෙලා තිබ්බ 500ක්. මුදල් ගිණුම හර වෙලා තිබ්බ 4500ක්. එහෙනම් අනුක කියනවා වගේම බැර වෙන්න ඕන මේ 5000 කාටද? ණය ගැතියන්ට. එහෙනම් මොකද්ද කියන්නේ? රුපියල් 5000ක ණය ගැතියම් පියවන්ට 4500ක් මුදලින් ලැබුණා. දුම් වට්ටම 500යි. ඒක නේද පුතේ උත්තරේ? ඈ? ඒකනේ උත්තරේ වෙන්න ඕනේ. එතකොට හැබැයි ඒක උත්තරේ වුණාට එක්සැමිනේ ඇහුවේ මොකද්ද? අහපු එකට උත්තරේ දෙන්න නෙවෙයි. එයා අහන්නේ මෙම බැර සටහනට අදාළ ගනුදෙනුව කුමක්ද? එහෙනම් අපිට කියන්න වෙන්නේ බැර සටහනට අදාළ ගනුදෙනුව විදියට අපිට ලියන්න වෙන්නේ ණය ගැතියන්ගෙන් රුපියල් 5000ක් ණය ගැතියන්ගෙන් රුපියල් 5000ක් පියවීම සඳහා 4500ක මුදලක් ලැබීම නේද? 4500ක මුදලක් ලැබීම 5000ක ණය ගැතියම් පියවීම සඳහා. ඒකනේ ලියන්න වෙන්නේ ගනුදෙනුවයි ආ. සුමිත්‍රන් එක ටයිප් කරලා තිබා resist on debtors කියලා yes. හරි ඒක හරි. අපි යනවා 41 වෙනි ප්‍රශ්නෙට. පහත දැක්වෙන්නේ නිෂ්පාදන පිරිවැය මූලිකාංග දැක්වෙන සටහනක යන්න නිෂ්පාදන පිරිවැය ලේඛනය සිකුරාදා හවස් වරුවේ අපි ඩබල් ඒටි සෙකන්ඩ් එකේ ක්ලාස් එක ලබන සිකුරාදා නවත්තනවා. අපි ලබන සිකුරාදා පස්වරු 3 ඉඳන් 6 වෙනකම්. ඕන 7 වෙනකම්. ඔයා කැමති නම් 8 වෙනකම්. අපි භෞතික පන්තියේ කරනවා නිෂ්පාදන පිරිවැය ලේඛන එක දවසින් ඉවර කරනවා. එක දවසින් ඉවර කරනවා. මේ පාඩම් වල තියරි උගන්වන්න යන ළමයි පැය භාගයක්. බලන්න මොකද්ද කියන්නේ පහත දැක්වෙන නිෂ්පාදන පිරිවැයන්ගේ මූලිකාංග දැක්වෙන සටහනකේ කරන්න දෙයක් නැහැ. මම හිතන්නේ ඉස්තම් පුරවන්න තියෙන. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් පිරිවැය එකතුව. මොකද ප්‍රශ්නයක්? ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ වෙනත් ඍජු පිරිවැය එකතු. මොකද්ද? ඍජු ද්‍රව්‍ය ප්‍රාථමික පිරිවැය ඔය කිව්වේ අපි ඉස්කෝලේ යන්න කියලා කියන්නේ ඒකනේ. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ වෙනත් ඍජු. නේද? මේ ඩබල් ඒටි ෆස්ට් එක කරපෙමු මේවා පට්ට ගහලා ඉන්නේ මේ පන්ති උන්ගෙන් භාගයට භාගයක්. මේ තුනේ එකතුවට කියන්නේ මොන පිරිවැයද? ප්‍රාථමික පිරිවැය. කෙනෙකුට නිෂ්පාදන පිරිවැය තනියම ඉගෙන ගන්න ඕන නම් ළමයි මගේ YouTube channel එකට එන්න. හැම තැනම තියෙනවා නිෂ්පාදන පිරිවැය ලේඛන ආදා. ප්‍රාථමික පිරිවැය. prime cost කියලා ගහලා දෙනවා. yes. ප්‍රාථමික පිරිවැය prime cost.
ඊගාව එකට යන්න. ඊගාව එකේ මොකද්ද කියන්නේ? ඊගාවට කියනවා නිෂ්පාදන පොදු කාර්ය. ඔව්. නිෂ්පාදන පොදු කාර්ය හැදෙන්නේ කොහොමද? දැන් ප්‍රාථමික පිරිවැය මෙහෙමනම් නිෂ්පාදන පොදු කාර්ය හැදෙන්නේ කොහොමද? වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ අනිත්‍ය ස්ථාන. මොකක්ද අනිත්‍ය ස්ථාන? වක්‍ර කියන වක්‍ර වෙනත්. වක්‍ර වෙනත් කියලා. වක්‍ර වෙනත් කිරීම. ඔන්න ඔය කියන තුනේ එකතුවට අපි කියනවා නිෂ්පාදන පොදු කාර්ය කියලා. නේද? නිෂ්පාදන පෝකා. පෝකා කියන්නේ පොදු කාර්ය. right. ඔයගොල්ලෝ බෝඩ් එකට මොහොතකට ආවොත් අපි බෝඩ් එකට එමු මොහොතකට මෙන්න ඔයගොල්ලන්ට පේන. ඍජු ද්‍රව්‍ය, ඍජු ශ්‍රමය සහ වෙනත් ඍජු වියදම් වලට ප්‍රාථමික පිරිවැය කියන අපි වක්‍ර ද්‍රව්‍ය, වක්‍ර ශ්‍රමය සහ වක්‍ර වෙනත් වියදම් වලට කියනවා නිෂ්පාදන පොදු කාර්ය කියලා. අපි කියනවා production overhead. නේද? නිෂ්පාදන පොදු කාර්ය production overhead. එතකොට මේ indirect material, indirect labor, indirect other, right? ඒ තුනේ එකතුවට කියනවා නිෂ්පාදන පොදු කාර්ය කියලා. manufacturing overhead කියලා අපි කියන්නේ. manufacturing overhead නිෂ්පාදන පොදු කාර්ය. හරි. ප්‍රාථමික පිරිවැයට කියන්නේ prime cost කියලා. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තරේ හරි. අපි යනවා එතනින් එහාට. right. නිෂ්පාදන ව්‍යාපාරයක් වන හිමාලි ලීබඩු නිෂ්පාදන ව්‍යාපාරයේ පිරිවැය අයිතම අපිට දීලා තියෙනවා. මොනවද තියෙන්නේ? ගොඩක් දේවල් තියෙනවා. අපි ඒවා කියවන්න කලින් ප්‍රශ්නේ අහන එක බලමු. මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉහත රූපසට මේ මොකක්ද? මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉහත රූප සටහනේ ආ සහ ආ ස්ථානවල පිරිවැය වටිනාකම් කොපමණ? හරිම නිර්මාණශීලී ප්‍රශ්නයක් නේද? හරි. අයන්න සහ ආයන්න පුරවන්න කියලායි කියන්නේ. මම හිතනවා හැමෝම ගාව පේපර් එක තියෙන නිසා මට බෝඩ් එක වාට පෙන්වන්න පුළුවන් වෙයි. අපි යන් 42. දැන් මමයි හොයන්නේ රූක 42 ප්‍රශ්නේ තියෙන කීවෙනි කොලේ 10ම. right. අපි දැන් 42 ප්‍රශ්නෙට යන්කෝ. කොලේ බලාගෙන බෝඩ් එකට එන්නකෝ. දැන් මේගොල්ලෝ අහන්නේ ඉහත රූප සටහනේ අයන්නට එන වටිනාකම. දැන් අයන්න කියන්නේ මොකද්ද? කලින් රූප සටහනේ ප්‍රාථමික පිරිවැයනේ. දැන් ප්‍රාථමික පිරිවැය හදන්න කියනවා මේ තොරතුරු ටිකේ. දැන් මේගොල්ලෝ ලීබඩු නිෂ්පාදන ව්‍යාපාරයක්. එහෙනම් පුතා ලීබඩු නිෂ්පාදන ව්‍යාපාරයක් නම් දැව සඳහා පිරිවැය කියන්නේ ඍජු ද්‍රව්‍යනේ. දැව, timber. ඒගොල්ලන්ගේ ඍජු ද්‍රව්‍යයක්. මේ 40000 direct material timber cost එක. ඊගාවට යන්ත්‍රශය. යන්ත්‍රශය. යන්ත්‍රශය කියන්නේ වක්‍ර වෙනත් වියදම. කීයද යන්ත්‍රශය? 5000. ඊගාවට වැලි කඩදාසි සහ පොලිෂ් වියදම. අමුද්‍රව්‍යයක් නෙමෙයිනේ. ලීබඩු හදද්දි ගන්න අමුද්‍රව්‍ය වෙන්නේ දැව නේද? ඩිරෙක්ට් මැටීරියල් වෙන්නේ ටිම්බර්. හැබැයි මේ තියෙන්නේ මොනවද? වැලි කඩදාසි සහ පොලිෂ්, සෑන්ඩ් පේපර්ස් කියලා කියන්නේ. සහ පොලිෂ්. ඒව ළමයි වක්‍ර ද්‍රව්‍ය විදියටයි සලකන්නේ. කීයද තියෙන්නේ? 2000. කීය තියෙන්නේ? 2000. නම් ඉන්ඩිරෙක්ට් මැටීරියල් එකක් තියෙනවා 2000. ඊට පස්සේ වඩු කාර්මිකයාගේ වැටුප 30යි. වඩු කාර්මිකයා කාපෙන්ටර්ගේ සැලරි එක වඩු මාමගේ පඩිය 30යි. වඩු මාමා තමයි වඩුව අල්ලලා ලී බඩුව හදන්න. නෑලි අල්ලලා අතගාලා හදනවා. එහෙනම් ඒක ඍජු ශ්‍රමයක්. එතකොට විදුලි වියදම 2000යි. විදුලිය අපි සලකන්නේ වක්‍ර වෙනත් වියදමක් විදියට. ඉන්ධන නේ විදුලියේ වක්‍ර වෙනත්. එහෙනම් වක්‍ර වෙනත් තව තියෙනවා දෙන්න. එතකොට මේ ඔන්න අපි මේක අඳුරගත්තා. දැන් මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. එතකොට ඉහත රූප සටහනේ අයන්න කියන්නේ ප්‍රාථමික පිරිවැයනේ. එතකොට ප්‍රාථමික පිරිවැය හැදින්නේ මේ ගානේදී මේ 40000යි මේ 30000යි එකතුව. එහෙනම් කීයද ප්‍රාථමික පිරිවැය? 70000. 70000. එහෙනම් ඔයාගේ අයන්නට උත්තරේ 41 වෙනි ප්‍රශ්නේ 70000. right? question number 41 part A 41 අයන්න 70000. 70000. එතකොට 41 ආයන්න. බලන්න ආයන්න. 41 ආයන්න කියන්නේ පුතේ නිෂ්පාදන පොදු කාර්යවල තියෙන වක්‍ර වෙනත් කියන එක. මෙන්න මේකනේ. මෙන්න මේක. නේද? ඒක නෙන්නේ වක්‍ර වෙනත්. වක්‍ර වෙනත් වල උත්තරේ 5000යි 2000යි 7000යි. හරි අයන්න 7000යි ආයන්න 7000යි. හරි නේද? එකගයි කියලා විශ්වාස කරමු. තේරුණා කියලාත් හිතනවා. ඒක හොඳ ප්‍රශ්නයක් ඈ.
ඉතාම හොඳ ප්‍රශ්නයක්. දෙවන ප්‍රශ්නය යලිත් තියෙනවා. ඔව් 70000යි අරයි උත්තරේ වල තියෙන්නේ. අනුක වින්සර උත්තරේට ස්තුතියි. අපි යනවා ඊගාව එකට. ඕන් දැන් ඉන්නවා. දැන් සමහර උන්ට ඉන්න බෑ. ඉන්න බෑ. හයි. දැන් යන්න ඕන මෙතනින්. දැන් පැයක් හිටියානේ. දැන් ඇති. ලංකාවේ උන්ටි කම්මැටි. එක දිගට පැය දෙකක් ඉන්න බෑ. ඉන්න බෑ. ගෙවල් වල මහය උන්ටත් ඉන්න බෑ. කාපිය කියලා කරදර කරනවා මේ වෙලාවේ. එච්චරම කවන්න ඕන ළඟට ඇවිල්ලා ළමයාට කවන එකයි තියෙන්නේ. නේද? හරි. අපි ඊගාව එක කියන්නේ මොකද්ද? සමාජික මුදල් ගාණ. සමාජික මුදල් ආදායම අහනවා. මුදල ඉල්ලද සමාජික මුදල අහනවා. මුකුත් කියවන්න එපා. ඔයා අදින්න සමාජික මුදල් කියන. සමාජික මුදල් කියන. ඔයා කියයි සර් ලාභ අරමුණු කර නොගත්තා ආයතන උගන්නලා නැහැ. මොකද උගන්නලා නැත්te ඔය ඩබල් 80 සෙකන්ඩ් එකේ අපි කතා කරන්නේ සමාජික මුදල් නේද? ඕ ලෙවල් කොමර්ස් වලටත් කතා කරලා තියෙනවා. සර් අපි මේ දෙකම කරලා. එහෙනම් පුතේ ඉතින් ඉස්කෝලේ උගන්නපුවම තමයි බලන්න වෙන්නේ. සහ පන්ති උගන්නපුවම තමයි බලන්න වෙන්නේ නේ. කවන්නේ මං කියලා දෙන්න. සමාජික මුදල් ගිණුම just a T account. T account එකක් ගහන්න සමාජික මුදල් ගිණුම. ටිකක් දෙපැත්තට ඉඩ තියෙන T ගිණුමක් ගහන්න සමාජික මුදල්. අනේ සර් අපිට මේවා මතක නැහැ. මේ දැන් මතක් කරන්න තමයි හදන්නේ. මේ මතක් කරන්න තමයි හදන්නේ. හරි. හදමු කොහොම හරි. 42 වෙනි ගානට යන්නේ. ඔන්න සමාජික මුදල් කැතන්නේ. සමාජික මුදල් ගිණුමක් කියන්නේ. හරි. දැන් ගාන කියමු. හරි. පළගතේ ගාන තියෙන නිසා හැමතිස්සෙම ස්ක්‍රීන් එක පෙන්වන්න ඕනේ නෑනේ. 42. 2023 අප්‍රේල් 1 දින ආරම්භ කරන ලද පුතේ කවද්ද පටන් ගත්තේ? 23 අප්‍රේල් 1. බලන්න ගාන ඉවර වෙන තැන කවද්ද කියලා? 24/3/31. එහෙනම් අපිට බුදු ෂුවර් මේ ගානේ කිසිදු ආරම්භක ශේෂයක් නැහැ කියලා. එහෙනම් සමාජික මුදල් ගිණුමේ ආරම්භයේ ලැබිය යුතු සමාජික මුදල් නෑ. ආරම්භයේ කලින් ලද සමාජික මුදල් නෑ. ඇයි නැත්තේ? දෙයියනේ අලුතෙන්නේ පටන් ගත්තේ. ඒවා බිඳුවයි. හරි. ඊට පස්සේ 23 අප්‍රේල් 1 දින ආරම්භ කරන ලද දැලි කණුවාව ගමේ අම්මා ගමේ නම දැලි කණුවාව. අවමංගල්‍යාධාර සමිතිය. අවමංගල්‍යාධාර කියපුවම මේ රෑ අපිට බය හිතෙනවා මිනි පෙට්ටි පේනවා දෙපැත්තෙන් තියෙන මොනවද පේන්නේ? අර කරඩු වගේ තියෙන සුදු පාටයක් පේනවා. මෝහිනී ජනේරෙන් එනවා පේනවා. අම්මෝ බුදු අම්මෝ සර්. මොගුලක් කතා කරන්න එපා අපි බයයි නේද? හරි කමන්නේ. මෝහිනී හරි කමන්නේ තනියට එනවා නම් මේ වෙලාවේ කොච්චර දෙයක්ද නේද? හරි. සමිතියේ සමාජිකයන් 30 දෙනෙක් සිටි අතරින් 10 දෙනෙක් යාව ජීව සමාජිකයෝ වෙති. right. පුතේ සමාජිකයෝ හිටියා 30ක්. ඒ 30න් 10ක් යාව ජීව අපි කියනවා ලයිෆ් ටයිම් මෙම්බර්ස්ලා. ඉතුරු 20 සාමාන්‍ය සමාජිකයෝ. right. ඒතර මේ 10 දෙනා ලයිෆ් මෙම්බර්ෂිප් එක ගත්තු අය. මොපේන්නේ. ලයිෆ් මෙම්බර්ෂිප් එක ගත්තු 10 දෙනෙක් ඉන්නේ. ඉතුරු 20 ඔයාලා අපි වගේ සාමාන්‍ය කට්ටිය. ඉතින් යාවජීව සමාජිකයෙකු වීම සඳහා සාමාන්‍ය වාර්ෂික සමාජික මුදල වන 5000මෙන් 10 ගුණයක් සමිතියට ගෙවා ඇත. මේ යාවජීවය වෙච්ච 20 දෙනා පුතා සාමාන්‍ය සමාජිකයෙක්ගේ සමාජික ගාස්තුව 5000යි ඒ වගේ 10 ගුණයක් ගෙවලා තියෙනවා. සමාවෙන්න මට වැරදි. සාමාන්‍ය සමාජිකයෙක්ගේ සමාජික ගාස්තුව 5000යි ජාව ජීවයක් වෙන්න ඒ වගේ 10 ගුණයක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ 50000ක් ගෙවුවොත් තමයි ලයිෆ් ටයිම් මෙම්බර් කෙනෙක් බවට පත් වීමේ හැකියාව තියෙන යාව ජීව සමාජිකයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය සමාජිකයෙක්ගේ සමාජික මුදල් ගාස්තුව වෙන්නේ 5000 අවුරුද්දට 5000. right. බැඳුණු වසරේ සිට වසර 10ක් තුළ යාව ජීව සමාජික මුදල් ආදායම ඇතුලේ හඳුනා ගන්නවා. ඉතිරි සමාජිකයන් පහත පරිදි වසර තුල සමාජික මුදල් ගෙවා ඇත. එතකොට පුතේ මේ ගාන හදන්න පුතේ සමාජික මුදල් ගිණුමක් විතරක් අපිට ප්‍රමාණවත් වෙන්නේ නේ. අපිට අඳින්න වෙනවා සමාජික මුදල් ගිණුමට පස්සේ යාව ජීව සමාජික මුදල් ගිණුමකුත් අඳින්න වෙනවා. හරි. මම ඒක මේ හරියෙන් අඳින්න උත්සාහ කරන්නම් ඉතා චූටිය. යාව ජීව සමාජික මුදල් ගිණුම. සමාජික මුදල් ගිණුම. right board එක ඉච්චර දුරට පේනවද? ඔව් පේනවා.
ටිකක් තියෙනවා. නැත්නම් අපි තව ටිකක් වැඩි කරලා මේ පැත්තට හදලා පෙන්නන්නම්. මෙන්න තියෙනවා. හරි. යාව ජීව සමාජික මුදල් ගිණුමේ තාරම්භක ශේෂයක් නේ. අලුතෙන්නේ පටන් ගත්තා. අලුතෙන් පටන්. හැබැයි මේ අවුරුද්ද ඇතුළතදී ලැබෙනවා මට කියන්න 5000 වැඩි කිරීම 10. ඒ කියන්නේ 50000යි 50000ව 10. ලක්ෂ 5යි. යාව ජීව සමාජිකත්වය අරගෙන තියෙනවා ලක්ෂ 5ක් වැය කරලා. ලැබීම් ගෙවීම් හර මේ ගිණුම බැර ලක්ෂ 5යි. හරිනේ. ලක්ෂ 5යි. යාව ජීව සමාජිකත්වයේ ආදායම තුල හඳුනගන්නේ අවුරුදු 10කදී කියලා ගානේ කියනවා. වැදුණු වසරේ සිට වසර 10කදී. එහෙනම් ලක්ෂ 5 10න් බෙදපුවාම එන ගාන මේ අවුරුද්දේ ආදායම. ඒ කියන්නේ කීයද? 50000ක් මේ අවුරුද්දේ ආදායම. ඒ 50000 ගෙනියනවා ආදායම් වියදම් කියලා. අපි ගාන තුලණය කරනවා ලක්ෂ 5යි දෙපැත්තෙන්. ලක්ෂ 5න් 50000 ගියාපුවම පාගේ ශේෂය 4,50,000යි. ඊගේ ශේෂය 4,50,000යි. එහෙනම් දැන් යාව ජීව සමාජික මුදල් ගිණුම හරහා ආදායමක් ලෙස හඳුනාගන්නේ මේ 50,000 පමණයි. ඊගාවට අනෙකුත් සමාජිකයෝ ගැන කතා කරන්නට අපි එමු. මොකද්ද අනෙකුත් සමාජිකයන්ගේ තත්ත්වය? ඒගොල්ලෝ මෙන්න මේ විදිහට තමයි මුදල් ගෙවලා තියෙන්නේ. දැන් අනෙකුත් අය අපි ගාව ඉන්නවා 20ක්. ඒ අයගෙන් සල්ලි ලැබුණු හැටි. සල්ලි ලැබුණාම ලැබීම් ගෙවීම් ගිණුම හර සමාජික මුදල් ගිණුම බැර. කොහොමද අනේ යාළගෙන් සල්ලි ලැබිලා තියෙන්නේ? මෙන්න මෙහෙම ලැබිලා තියෙන්නේ. මෙතෙන්ට ගිහින් හදලා පෙන්නන්න. කොහොමද ලැබිලා තියෙන්නේ? ඒගොල්ලන්ගෙන් 5 දෙනෙක් ගෙව්වේ මාස 6කට විතරයි. 5 දෙනෙක්. 5 දෙනෙක්. නේද? ඒගොල්ලන්ගෙන් 5 දෙනෙක්. මම මේ හරිය ලියන්න. යාළගෙන් 5 දෙනෙක් ගෙව්වේ මාස 6කට විතරයි. අවුරුද්දට සමාජික මුදල 5000යි. එහෙනම් මාස 6කට ගෙව්වා කියන්නේ 2500යි. නේද? මේ තියෙන්නේ ලද මුදල. ලද මුදල මෙච්චරයි. හිගය ඒ අයගෙන් හිගය. ඒ අයගෙන් ඉතිරි මාස 5ට හිගයි. මාස 6කට විතරනේ ලැබුණේ. ඔන්න. ලැබිලා තියෙනවා 5 වැඩි කිරීම 2500ක්. හිගක් තියෙනවා 5 වැඩි කිරීම 2500ක්. ඒ 5 දෙනෙක්ගේ තත්ත්වය. ඊගාවට 8 දෙනෙක් අවුරුද්දකටම ගෙව්වා. 8 දෙනෙක් අවුරුද්දකටම ගෙව්වා. ඒ කියන්නේ 5000ම ගෙවලා තියෙනවා. හිග නැහැ. අවුරුද්දටම ගෙවුවා නම් හිග නැහැ. හරි. 7 දෙනෙක් වසර 2කට ගෙවලා තියෙනවා. 7 දෙනෙක්. මම මේ කැලම කාගෙන යන්නම් දැන් මේක අපිට පැහැදිලි. 7 දෙනෙක් ගෙවලා තියෙනවා වසර 2කට. එහෙනම් සල්ලි ලැබිලා තියෙනවා 7 වැඩි කිරීම 10000. හිග නැහැ. ඉදිරියට ලද. ඔව් ඉදිරියට ලැබීමක් ඒගොල්ලන්ගේ තියෙනවා. නේද? මේගොල්ලන්ගේ ඉදිරියට ලැබිලා නැහැ. මෙයාලා ඉදිරියට ලැබිලා නැහැ. තුන්වෙනි සෙට් එකේ ඉදිරියට ලැබෙනවා. කීයද? එක අවුරුද්දකටම වැඩිපුර ලැබිලා තියෙනවා. එහෙනම් 7 වැඩි කිරීම 10000 කියන්නේ 70000යි. ඒකෙන් භාගයක් 35000ක් ලැබිලා තියෙන ඉස්සරහ. හරිම ෂෝක් ගන්න. හරිනේ. දැන් ඔයාලා කැල්ලෙක හදාගන්න සල්ලි වලින් ලැබිච්ච ගාන. කොහමද? 5 වැඩි කිරීම 2500 ධන 8 වැඩි කිරීම 5000 ධන 7 වැඩි කිරීම 10000. මට එන උත්තරේ හදලා කියන්න. 5 වැඩි කිරීම 2500 කියන්නේ කීයද? 12500යි නේද? 12500. මෙතෙන්ට එන්නේ 12500නේ. හරි. මේ කෑල්ල 5000 වැඩි කිරීම 8 කියන්නේ 5000 වැඩි කිරීම 8 40000යි. මේ කෑල්ල 10000 වැඩි කිරීම 7 70000යි. එහෙනම් සල්ලි වලින් ලැබිච්ච සමස්තය කීයද? 12500 දන 40000 දන 70000 කීයද සල්ලි වලින් ලැබිච්ච සමස්තය? 1,22,500යි. 1,22,500. එහෙනම් සල්ලි වලින් ලැබිලා තියෙනවා 1,22,500ක්. ලැබීම් ගෙවීම් අර මේ ගිණුම බැර 122,500. හරිනේ. ඉදිරියට ලැබිච්ච සමාජික මුදල් මේ ඉස්සරහට හම්බෙලා තියෙනවා කීයක්ද මේ තියෙන්නේ? 35000ක්. ඒක අපේ වගකීමක් අවසානයේ. වගකීම් ගිණුම් වල ශේෂ ඉස්සරහට යන්නේ බැර පැත්තෙන් 35000යි. හර පැත්තෙන් පාගේ වෙනවා 35000. හිග
හිග කවුද? මේ හිග මේගොල්ලන්ගෙන් හිග නෑ, මෙයාලගෙන් හිග නෑ. මෙතන හිගයි. 5 වැඩි කිරීම 2500 හිගයි. පුතේ මට 5 වැඩි කිරීම 2500 හදලා දෙන්න. 12500යි නේද? එහෙනම් අවසාන දවස වෙද්දී 12500ක් 12,500 හිගයි. එකගයි නේද? 12500යි නේද? හරිනේ? right. දැන් කැල්කියුලේටර්ස් තියෙන පුතාලා සමාජික මුදල් ගිණුමේ බරපැත්ත වැඩි. එහෙනම් වෙනස ඇවිල්ලා ආදායම් වියදම් ගිණුමට යන කාලයට අදාළ ආදායම. හරි. මට හදලා දෙන්න 122යි 500යි 12යි 500යි කීයද කියලා? 135,000ද? 1,35,000යි 1,35,000යි නේ. හරි. 135,000 දෙපැත්තෙම ලිව්වොත් මෙතන වෙනස කීයද? ලක්ෂයයි. ඇත්තටම වෙනස ලක්ෂය අපිට පැහැදිලි. සමාජිකයෝ 30ක් හිටියට ඒකෙන් 10ක් යාව ජීවනේ. නෝමල් අය හිටියේ 20නේ. එක්කෙනෙක්ගෙන් 5000යි. එහෙනම් 5000 වැඩි කිරීම 20 කියන්නේ ලක්ෂයයි. ආදායම වෙන්නේ ලක්ෂයයි. මෙතනින් මේ පැත්තෙන් ආදායම තියෙනවා 50,000. දැන් එක්සැමින අහන ප්‍රශ්න වලට උත්තර දෙමු. එයා අහන ප්‍රශ්න වෙන්නේ සමාජික මුදල් ආදායම අයන්නට උත්තරේ. සමාජික මුදල් ආදායම අයන්න කීයද උත්තරේ වෙන්නේ? මේ ලක්ෂයවත් මේ 50,000වත් නෙමෙයි ලක්ෂය ධන 50,000. ලක්ෂය ධන 50,000 කියන්නේ කීයද පුතේ? 1,50,000යි. සමාජික මුදල් ආදායම අපෙන් අහනවා බෝඩ් එකේ මේ අන්තේ වාට පේනවා. ඔව් පේනවා. 1,50,000යි. අයන්නට උත්තරේ. ආයන්න. බලන්න මොකද්ද ආයන්නේ අහන්නේ කියලා. ආයන්නේ අහන්නේ කො මුදලින් ලද සමාජික මුදල. මුදලින් ලද සමාජික මුදල කියන්නේ ලැබීම් ගෙවීම් ගිණුමෙන් එන එක. මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා ලක්ෂ 5ක් යාව ජීවයන්ගේ. එහෙනම් ඒ ලක්ෂ 5 දන්න. සාමාන්‍ය සමාජිකයන්ගේ මුදලින් ලැබිච්ච ප්‍රමාණය 122,500යි. 122,500. එහෙනම් 5 ලක්ෂ ධන 122,500යි කියන්නේ 6,22,500. හරි. අයන්නට උත්තරේ 1,50,000යි. ආයන්නට උත්තරේ 6,22,500. හරි. මට පුතා මේ ගාන සම්බන්ධයෙන් දෙන්න තියෙන කමෙන්ට් එක. ඉස්කෝලේ තාමත් ලාභ අරමුණු කර නොගත් උගන්නලා නැහැයි කියමුකෝ. හරි. අපි පන්තිවල කොහොමඩත් උගන්නලා නැහැනේ. ඒ ළමයි කමන්නේ ප්‍රශ්නයක් නැහැ අපිට සමාවක් දුන්නේ නැහැ කි. හැබැයි ওই ඩබල් 80 සෙකන්ඩ් එක ලියන උන්දලාට නම් කිසිදු සමාවක් නැහැ. ඒ අයට සමාජික මුදල්, යාව ජීව සමාජික මුදල් ගෙන උගන්නලා. හරි. ඒ උගන්නපුවා ඇවිල්ලා එක වතාවක්වත් බැලුවේ නැති එක මගේ දෝෂයක් නෙවෙයි ඒක ඔයාගේ දෝෂයක්. හරි. වාර විභාගේ ලම් වෙලා තියෙන්නේ ඩබල් 80 ලම් වෙලා තියෙන්නේ. දැන්වත් සමාජික මුදල් අරන් බලන්න. නේද? මෙව්වගෙන් ළමයි ගැලවීමක් අපිට නැහැ. ඒ ලොල් විභාගෙට කිසිසේත්ම මේ වගේන් ගැලවීමක් නැහැ. හරි. ඔන්න දැන් එක දෙන්න තුන් දෙනා යනවා. දැන් 9:36 ඉන්න බෑ. ඈ දැන් කුක්කු බොන්න ඕන අමාරුන්ට. අනේ අම්මා පල්ල. ඈ ජාතික මට්ටමේ විභාගයකට තව දින 42 දන 365කින් ලියනවා ඒ ලෙවල්. මීට වඩා පුතා ඔයාගේ දරා ගැනීමේ ශක්තිය කියන කිහිල මට්ටමක තියෙන්න ඕනේ. බලන්නකෝ. නේද? එහෙම නැතුව බෑනි. මේවා ඔයාට ගෙනියන්න තමයි. නැතුව මට ගෙනියන්න නෙමෙයි. දැන් මං අද උදේ 8:30 ඉඳන් ගන්නවා. 8:30 ඉඳන් 3 වෙනකන් ඩබල් 80 ෆස්ට් එක ගන්නවා. 3 ඉඳන් 6 වෙනකන් ඩබල් 80 සෙකන්ඩ් එක ගන්නවා. ගෙදර ආවා දැන් 8 ඉඳන් ආයේ මං හිටගෙන ඉන්නවා. ඕගොල්ලෝ නම් ගෙදර වාඩි වෙලා ඉන්නේ. දැන් වෙලාව මගේ ජංගම දුරකථනය 9 පසුවී මිනිත්තු 37යි. 8 ඉඳන් 9:37 වෙනකන් නිකමටවත් මං වාඩි වෙලා නැහැ. හරි. හැබැයි මට සතපහක්වත් මේ වැඩෙන් හම්බෙන්නේ නැහැ. නමුත් මම මේ දේ කරන්නේ වාගේ වාර විභාගය වෙනුවෙන්. මෙතන ඇති මට සල්ලි ගෙවල එන ළමයි. හැබැයි මෙතන ඇති අපේ පන්තියේ ඉන්නේ නැති ළමයි. කවුරුණත් කමක් නෑ. ඔයාලගේ වැඩේ කරගන්න. මගේ කකුල් දෙක රිදෙනවා තමයි. මගේ කකුල් රිදුනට කමක් නැහැ පුතේ. ඔයාලා ඔයාලගේ වැඩේ කරගන්නවා නම්. නමුත් අවාසනාවන්ත තත්ත්වය කියන්නේ වර්තමාන પરම්පරාවට එහෙම හැඟීමක් තියන අය ඉන්නේ හරිම අඩුවේ. හරි. ඒක ඉතින් ඔයාලගේ විතරක් නෙමේ ජාතියේත් අවාසනාව. අපි යනවා ඊගාවෙකට. හැබැයි කවුරු හරි කෙනෙක් කියලා මෙතන රංගනයක් දැම්මා නම් එව්වා බලන්න කුණු වරපයක් කිව්වා නම් එව්වා අහන්න. ඕනතරම් කට්ටිය ඉන්නවා. 43 ලාභ අරමුණු කර නොගත් සංවිධානවල පහත දැක්වෙන ගිණුම් අදාළ වන ගිණුම් කරන මූලිකාංගය දක්වන්න. මේ
ඔක්කොටම කලින් කියහල්ලකෝ ගිණුම් කරන මූලිකාංග කියන්නේ මොනවද කියලා. නේද? ඒක දන්නේ නැත්නම් අපි ලියන්නේ පට්ටපල් කෙබර නෙමෙයි. ගිණුම් කරන මූලිකාංග කියන්නේ මොනවද? වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම් කියන එකට තමයි අපි ගිණුම් කරන මූලිකාංග කියලා කියන්නේ. දැන් අපෙන් අහන්නේ ගිණුම් කරන මූලිකාංග මොනවද කියලා. ඒ කියන්නේ වත්කම් මොනවද, වගකීම්ද, මේවා වත්කමක්ද, වගකීමක්ද, ආදායමක්ද, වියදමක්ද, හිමිකමක්ද කියලා මේ අහන්නේ. නේ? හරි බලමු පළවෙනි එක. සමාජික මුදල්. සමාජික මුදල් කියන එක එන්නේ කොහාටද? ආදායමක් නේ. හරි. සමාජික මුදල් කියන එක ලාභ අරමුණු කරන ගත් ව්‍යාපාරික පුතේ ආදායම. නම් සමාජික මුදල් ආදායම. පරිත්‍යාග ලෙස ලැබී ඇති මෝටර රථය. අතරමැදි පරිත්‍යාගයක් කියන්නේ එක්තරා දුරකට ආදායම. අපි ලියමු ආදායමක්. ආහෝ පරිත්‍යාගයන් ලෙස ලැබී ඇති මෝටර රථයනේ. දැන් අපි කමෙන්ට් කරන්න ඕන පරිත්‍යාගෙත් නෙමෙයි මෝටර රථයටනේ. ඉතින් මෝටර රථය ගත්තොත් වත්කම. පරිත්‍යාගය ගත්තොත් ආදායමක්. නමුත් මෝටර රථයට නම් කමෙන්ට් කරන්න වෙන්නේ වත්කම. ලැබීම් හා ගෙවීම් කියන්නේ ඒකත් වත්කමක්. ලැබීම් හා ගෙවීම් කියන්නේ ළමයි සල්ලිනේ වත්කමක්. ඉදිරියට ලද සමාජික මුදල්. ඒ කියන්නේ ඊගාව අවුරුද්දටත් එක්ක අපිට සමාජික මුදල් හම්බ වෙනවා. එතකොට ඉදිරියට ලද සමාජික මුදල් කියන්නේ නියත වශයෙන්ම අපේ වගකීමක් නේ. වගකීමක්. හරි. ඒ ළමයි දාලා දින එක එක ඒවා. data ඉවර වුණා සර්. YouTube වෙන්නත් බෑනේ සර්. දැන් මේකේ තියෙන්නේ WhatsApp, FB, YouTube විතරයි. හරි. සර් තාමත් මට join වෙන්න බෑ. මට මේ වෙලා තියෙන දේවල්. ඉතින් පුතේ කරන්න දෙයක් නැහැ නේ ඉතින්. ඉදිරියට ලද සමාජික මුදල් කියන්නේ වගකීමක්. අපේ සමහර ළමයින්ට ඒ වගේ ලෝක ප්‍රශ්න තියෙනවා. මොනවා කරන්නද පුතා? අපේ ගෙදරත් එහෙම ප්‍රශ්න තියෙනවා. ඈ අපේ ගෙදරත් ප්‍රශ්න තියෙනවා කියන්නේ මම ඩයලොග් නම කියුණා දැන්. ඉතින් කනෙක්ෂන් එකක් යාළුවෙක්ව සම්බන්ධ කරගෙන ඉතින් කම්පැනියෙන් ඇන්ටනා ගහලා තමයි මේ අපේ ගෙවල් තියෙන කැලයක් නැත්තේ. කනෙක්ෂන් එකක් අරගෙන ඔය කොරෝනා කාලේ ඉඳලා ඉතින් අපි මේ වැඩ කරගෙන ගියා. නමුත් ඒ කාලේ යම් මට්ටමකට සිග්නල් තිබ්බා. ඒ ටික නැත්තරම නැති වෙලා ගියා පහුගිය ටිකේ. නමුත් දැන් ඕගොල්ලන්ට මාව නිකන් කට කැපුවා වගේ ඉතාලමකින් ඇහෙනවා. ඒකට හේතුව ස්ටාර්ලින්ක් එකක් ගෙනල්ලා ගත්තා නැත්තම් අරකින් පන්ති කිරීමේ හැකියාව නැති මට්ටමකටපත් වුණා. ඉතින් මොනවා කරන්නද නේ? මේ වගේ විවිධ ගැටලු ප්‍රශ්න තියෙනවා දරුවෝ. නමුත් ඒ ගැටලු ප්‍රශ්නත් එක්ක අපි අපේ වැඩේ කරගෙන යන්න ඕන. හරි. බලමුකෝ ඉතින්. ඒ විදිහට එන්න බැරි වෙච්ච ළමයෙක් ඉන්නවා නම් ඒ ඇයට චුට්ටක් මට දැනුම් දෙන්න කියලා කියන්න මම යම් සාධාරණයක් කරන්න. 44 chat එකේ ඉන්නවා බරගොට්ටෝගයක්. ඩයලොග් අනාගතයේ ඇදයි සර්. අනාගතයේ පැහැදිලිවම ඇදයි. 43 C එන්නේ මොකද්ද සර්? සමාජික මුදල් වත්කමක් කිව්වනේ ඉස්කෝලේ. අනේ පුතේ උඹලා වෙ නිින්දෙන් ඇහැරලා තමයි අහගෙන තියෙන්නේ. සමාජික මුදල් කියන වත්කමක් නෙවෙයිනේ. සමාජික මුදල් කියන්නේ ආදායම. ලාභ අරමුණු කරන ගත්ත ආයතනයකට. ලැබිය යුතු සමාජික මුදල් තමයි වත්කමක් වෙන්නේ. ඊගාවට මොකක්ද අහන්නේ 43 C නේ. 43 C කියන්නේ ලැබීම් ගෙවීම්නේ. ලැබීම් ගෙවීම් කියන්නේ වත්කමක්. රයිට් අපි යන් 44 වෙනි ප්‍රශ්නෙට. පහස් සඳහන් වැරදි අමීන් පොදු සමාගමේ අමීන්නේ. අමීන් පොදු සමාගමේ 2024 මාර්තු 31 අවසන් වර්ෂයට සිද්ධ වෙලා තියෙනවා කියනවා. ඉහත වැරදි නිවැරදි කිරීමේ ජර්නල් සටහන් අපෙන් අහන්න. සංලක්ෂ අවශ්‍ය නොවේ. පළවෙනි එක. විකුණුම් ජර්නලයේ එකතුව ලක්ෂ 3ක් ද ලක්ෂ 30ක් ණයගැති පාලන ගිණුමට සහ විකුණුම් ගිණුමට පිටපත් කර ඇත්තේ 3 ලක්ෂයක් ලෙස. පුතේ දැන් ලක්ෂ 30යි විකුණුම් ජර්නලයේ එකතුව. නමුත් පිටපත් කරලා තියෙන්නේ ලක්ෂ 3ක් විදිහට. මට කවුරු හරි කෙනෙක් කටහරලා කියන්න විකුණුම් ජර්නලයේ එකතුව පිටපත් කරන දිත්ව සටහන මොකක්ද කියලා? විකුණුම් ජර්නලයේ එකතුව පිටපත් කරන දිත්ව සටහන. දන්නේ Sales account DR, debtors catalog. ඔව්. ණයගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර Yes. ණයගැති පාලන ගිණුම හර debtors control account debit and the sales account credit. ණයගැති පාලන හර විකුණුම් ගිණුම බැර. එහෙමනේ එන්නේ නේද? ණයගැති පාලන හර විකුණුම් ගිණුම බැර. දැන් ණයගැති පාලන ගිණුම එහෙම නැත්නම් debtors control debit වෙලා sales account එක credit වෙන්න ඕන ගාන. ණයගැති පාලන හර වෙලා විකුණුම් ගිණුම බැර වෙන්න ඕන ගාන ලක්ෂ 30යි. ලක්ෂ 30යිනේ. හැබැයි මේ අක්කු ලක්ෂ 30 වෙනුවට දාලා තියෙන්නේ කීයද? ලක්ෂ 3යි.
එහෙම නේද? 3යි නේද දාලා තියෙන්නේ. ටික ගාලා කියන්න ඕවල්. ඈ? ඔව් සර්. ඔව්නේ. 3යි. එහෙනම් තව කීයක් මදිද? තව 27 ලක්ෂයක් මදිනේ. තව 27 ලක්ෂයක් මදි. එහෙනම් මදි 27 ලක්ෂයේ ණයගැති පාලන ගිණුම හර කරනවා විකුණුම් ගිණුම බැර කරනවා. හරි? අන්න 27 ලක්ෂය. ඕකේ. යන් ඊගාව එකට. ඊගාව ප්‍රශ්නේ මොකද්ද පුතේ? ඊගාව ප්‍රශ්නේ ණයගැතියන්ට දුම් වට්ටම් 2,50,000 ණයගැති පාලන ගිණුමට හර කර ඇත. බුදු අම්මේ. ණයගැතියන්ට දුම් වට්ටම් 2,50,000 ණයගැති පාලන ගිණුමට හර කර ඇත. බරපතල වරද. ඇත්තටම දුම් වට්ටම් ණයගැති පාලන ගිණුමට බැරයි කරන්න ඕන. දැන් මේ තියෙන්නේ ණයගැති පාලන ගිණුම නම්. මේ තියෙන්නේ මගේ ණයගැති පාලන ගිණුම නම්. ණයගැති පාලන ගිණුමට දුම් වට්ටම් දාන්න ඕන බැර පැත්තට නේ. ඩිස්කවුන්ට් allow. හරි. අපි දාන්නේ ක්‍රෙඩිට් පැත්තේ. හැබැයි දැන් ලියලා තියෙන්නේ වැරදිලා හර පැත්තේ. කීයක්ද පුතේ දුම් වට්ටමේ amount එක 2,50,000. 2,50,000 නේ. ඔව්. දැන් මේ 2,50,000 ණයගැති පාලන ගිණුමේ හර පැත්තේ දාලා තියෙන්නේ මේක පට්ට වැරදි ඈ. මේ මොනවද දුම් වට්ටම්. දුම් වට්ටම් දාන්න ඕන බැරට. එහෙනම් මේ 2,50,000 මම දැන් බැර පැත්තට ගෙනිය ගන්නවා. බැර පැත්තට ගෙනියන්න මම ණයගැති පාලන ගිණුම කීයක් බැර කරන්න ඕනද? කීයක් ක්‍රෙඩිට් කරන්න ඕනද? කීයක්? එක 2,50,000 දැම්මොත් මේකට මේක කැපෙනවා. එහෙනම් මම කීයක් බැර කරන්න ඕනද? 1 ලක්ෂයෙන් ලක්ෂ 5. ලක්ෂ 5 ලක්ෂ 5ක් බැර කරනවා. yes 500,000 ලක්ෂ 5ක් බැර කරන්න ඕන. එහෙනම් මම ණයගැති පාලන ගිණුම ලක්ෂ 5ක් බැර කරන්න ඕන. එහෙනම් මගේ ක්‍රෙඩිට් එන්ට්‍රි එක තමයි ණයගැති පාලන ගිණුම බැර නේද debtors control account credit ලක්ෂ 5යි. එහෙනම් දැන් මං හර කරන්නේ කොහාටද? හර කරන්නේ කොහාටද? මට හර කරන්න එකක් තියෙනවා. නෑ නේද? නෑ. එහෙනම් මං හර කරන්නේ කොහාටද? අවිනිශ්චිත ගිණුම. එහෙනම් මං අවිනිශ්චිත ගිණුම හර කරනවා. සස්පෙන්ස් account හර කරනවා, ඩෙබිට් කරනවා ලක්ෂ 5යි. ලක්ෂ 5. හරිනේ? ලක්ෂ 5. හරි නේද? බලන්න ඒ ඔයවසේ ප්‍රින්සිපල් සර්ුත් මට ගන්න. හරි. අවිනිශ්චිත ගිණුම හර ලක්ෂ 5යි. ඕකේනේ. හරිනේ. අවිනිශ්චිත හර ලක්ෂ 5යි. ණයගැති පාලන බැර ලක්ෂ 5යි. සස්පෙන්ස් debtors control ආයවත අවශ්‍ය චුට්ටක් හිතා. හරි. අපි යන් ඉස්සරහට. සර් මේ good evening මම ඔන්ලයින් ක්ලාස් එකක සර් ඉන්නේ මේ ඒකයි මට සර්ටගේ ෆෝන් එක මම පික් කළේ නැත්තේ සර් මේ එතන ඔෆිස් එක තියෙනවා ක්ලාස් එකේ යට මගේ ඔෆිස් එක තියෙනවා සර්ට ඒකේ ෆ්‍රීලි එතන ඉන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ එතන සර්ට කට්ටියට පේනවා වගේ ගැටලුවක් තියෙනවා නම් සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ඔෆිස් එකක් තියෙනවා ඒක ඇතුළ කොහොමදත් කාටවත් පේන්නේ නැහැ මම ඒක arrange කරලා දෙන්න සර් මම ඒක arrange කරන්නම් ඒක ගැටලුවක් නැහැ සර්ට එතන හොඳටම ඉඩකඩ තියෙනවා ඒක මම arrange කරනවා මම ගයන් එක සර් ඩිස්කස් කරන්න හරි අපි යන් ඊගාව එකට ඊගාව එක දැන් අපි 44 නේ කලේ ඊගාවට 45 සිට 47 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම පහත තොරතුරු භාවිතා කරන්න කියනවා උමාලා නිමාලා කපිලා තියෙන්නේ කීර්තනාමය ගලපන්න තියෙන්නේ මම ළමයි මේ ප්‍රශ්නේ තරමක් මග අරිනවා 45 46 සහ 47 මම ඒ තුන මග අරින්න හේතුව තවමත් ගොඩක් ඉස්කෝලවල ළමයිවත් තවුල් ව්‍යාපාර හරියට කතා කරලා නැති නිසා මම ඊගාව දවසේදී ළමයි මේ ටික කතා කරනවා. අපි ඊට වඩා ලේසියෙන් කරන්න පුළුවන් ඉතුරු ප්‍රශ්න දෙකක් විතර කරලා අද දවසට පන්ති ඉවර කරමු. අපි යනවා 48 වෙනි ප්‍රශ්නෙට. 48 වෙනි ප්‍රශ්නේ. මොකද්ද තියෙන්නේ? මූල්‍ය ප්‍රකාශන සත්‍යද අසත්‍යද යන්න දක්වන්න කියලායි තියෙන්නේ. පළවෙනි එක. මූල්‍ය ප්‍රකාශනවල ණයගැතියන් හා ණයහිමියන් හඳුනා ගැනීම සඳහා උපචිත සංකල්පය අදාළ වේ.
මූල්‍ය ප්‍රකාශන වල ණයගැතියන් හා ණය හිමියන් හඳුනා ගන්න උපචිත සංකල්පය අදාළ වේ කියලා කියනවා. මේක හරිද වැරදිද කියන්න මට. ණයගැතියෝ ණය හිමියෝ හඳුනාගන්නේ උපචිත සංකල්පයට අනුවද. මොකද කියන්නේ? හරි. හරි හරි. සත්‍යයි ඈ හරි. සත්‍යයි. ඊගාව එක වත්කම් හා වගකීම් ජංගම නොවන ලෙස වර්ගීකරණය කිරීමට පදනම් වන්නේ කාලච්ඡේද සංකල්පයයි. අපි ඒක අද උදේ කිව්වා. මොකක්ද සංකල්පය? අඛණ්ඩ පැවැත්මනේ. අඛණ්ඩ පැවැත්ම. එහෙනම් කාලච්ඡේද කියන මේ ප්‍රකාශනය වැරදි. ඊගාව එක සේවකයන්ගේ නිපුණතා. දැන් එතකොට අසත්‍යයි B අසත්‍යයි. C සේවකයන්ගේ නිපුණතා ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන වල හඳුනා නොගැනීමට පදනම වන්නේ ගිණුම් කරන ඒකක සංකල්පයයි. සේවකයන්ගේ නිපුණතා ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන වල හඳුනා නොගැනීමට පදනම වන්නේ අතරම නිපුණතා අපි හඳුනා ගන්නේ නැත්තේ ඒකක සංකල්පයටත් වඩා ඒකක සංකල්පය නෙවෙයි මූල්‍ය වෙනුම් සංකල්පය. ඒක නිසා මේ ප්‍රකාශනය වැරදි. ආරක්ෂණ සංකල්පයට අනුව අනාගත අලාභ වර්තමානයේදී හඳුනා ගැනීම. ඔව්. අපි අඩමාන්නයි එහෙම වෙන් කරන්නේ. අර අනාගත අලාභ වර්තමානයේදී හඳුනා ගැනීමක් කරනවා. උත්තරේ සත්‍යයි. මම යලිත් කියන්නම් A එකට උත්තරේ ඇත්ත සත්‍යයි. B අසත්‍යයි. C අසත්‍යයි. D සත්‍යයි. හරි. ඊගාව ප්‍රශ්න දෙක. ඔයාලා කැල්කියුලේට් කරලා හදාගෙන එන්න. හරි. එhmenan ළමයි අපි සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් කතා නොකරපු ප්‍රශ්න තියෙනවා. 11 ඉඳලා 31ට යනකම්ම කතා කරලා නැහැ. ඒත් එක්කම මම තවත් ප්‍රශ්න දෙක තුනක් මගේ ඇරියා. මට ඇත්තටම අවශ්‍ය වුණේ ළමයි යම් ප්‍රබෝධයක් ඇති කිරීම හා සම්බන්ධයෙන් මේ වාර විභාග පේපර් එකට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණේ. ඉතින් මේ ප්‍රබෝධය අපි ඇති කරලා තියෙනවා. ඒක අපි කොහොම හරි දැන් කළා. දැන් ඔයාලා මේ පේපර් එකේ ඉතුරු ප්‍රශ්න ටිකත් එක්ක යම් අරගලයක නිරත වෙයි. අත්තර මේක කරන්නට ඕන ඕගොල්ලෝ. දෙවනි ප්‍රශ්න පත්‍රයේ ලබන ඉරිදා ඒ කියන්නේ හෙට නෙමෙයි අනිද්දා වෙද්දී ඔයාලට දෙන්නට අපි උත්සාහ කරනවා. මම දෙවෙනි ප්‍රශ්න පත්‍රය දෙන්නම්. අපි ඒකේ ගන්නොත් හදමු. සිකුරාදා අපි නිෂ්පාදන පිළිවෙල ලේඛන ඉවරයක් කරගන්නවා. ඊගාවට හවුල් ව්‍යාපාරත් පෙරේත පාදයෙන් චුට්ටක් හදන්න උත්සාහ කරනවා. වාර විභාග ඉලක්ක කරලා අපි මේ වාර විභාගෙ හොඳට ලියනවා. පාඩම් කරලා ලෑස්ති වෙන්න. එhmenan ළමයි දැන් වෙලාව රාත්‍රී කීයද මන් දන්නේ 10ට ආසන්නයි. ඒක නිසා අපි අද දවසට සමුගන්නවා. මට මේ අතිශයින් වෙහෙසකාරී දිනයක් නිසා ඒක එසේ වෙතත් ඔයගොල්ලෝ හරිම සක්‍රීය දායකත්වයක් ලබා දුන්නා. ඒක බෙහෙවින්ම ස්තුතියි. සහ රැඳී සිටියාටත් ස්තුතියි. ඔයාලගේ කමෙන්ට් එකක් තියෙනවා නේ. ඒ කමෙන්ට් එක මට WhatsApp මැසේජ් එකක් හරි කුමන හෝ ක්‍රමයකට එවන්න. මේ වැඩේ හොඳ ළමයි අපි මේ කරගෙන යන්න නැත්නම් මොකද්ද කතාව? එපාද? මල කරදරේද? මොකද්ද කියන්නේ? හොඳයි සර්. හොඳයි. එහෙමනම් අපි මේ වැඩේ දිගටම කරගෙන යන්න උත්සාහ කරමු අපිට තියෙන කාලවකවානුව වලට අනුව. රයිට් සුපර්බ් කියලා දාලා දෙන එක්කෙනෙක් ස්තුතියි. රැඳී සිටියාට යලිත් ස්තුතියි. එහෙනම් ඔයගොල්ලන්ට සුන්දර සිහින පෙරෙන නේද? ඔයාලා සිහිනෙන් දකින්න කැමති අය ඔපේන සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නට අවසරයි. ආයුබෝවන් පුතේ. සුබ රාත්‍රියක්.